අයිබෝන් සුබ සන්ධ්‍යයක් සියලුම දෙනාට සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා කියුබිට් සායතනයෙන් අරගෙන බිස්නස් ඇනලිටික්ස් විත් පවර් BI අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට අපි තව විනාඩි කිහිපයකින් සෙෂන් එක පටන් ගන්නවා. අපිත් එක්ක ඒ වගේම තව ටිකක් ඉන්න. මොකද අපි ගොඩක් රෙජිස්ට්‍රේෂන් මේ පාර තියෙනවා. ඒ නිසා අපි තව කීප දෙනෙක් ජොයින් වෙන තව ගොඩක් දෙනෙක් ජොයින් වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හරියටම තව විනාඩි 3කින් සෙෂන් එක ස්ටාර්ට් කරනවා. Thank you so much. ඕකේ අපි සෙෂන් එක ස්ටාර්ට් කරමු. අපි කතා කරත් විදිහට අයිබෝන් සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. මගේ නම අසංක. මම තමයි ඔයාලගේ සෙෂන් එක පුරාටම ඔයාලගේ ලෙක්චර් විදිහට සෙෂන් එක ලීඩ් කරන්නේ. සෙෂන් එක පටන් ගන්න කලින් මම චූටි විස්තරයක් මම ගැන කියන්නම් පොඩි වෙලාවකට. ඔයාලට ඕනලාවක මම කන්ටැක්ට් කරගන්න පුළුවන් මගේ ඊමේල් එක through මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. ඒ වගේම ඔයාලට ඕන නම් මොකක් හරි ගැටලුවක් තියෙනවා සෙෂන් එක සම්බන්ධව හරි එහෙම නැත්නම් Power BI software සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක මේ ඕනම කන්ටැක්ට් මෙතඩ් එකකින් මම කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම දැනට ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට. මම දැනට කැනඩාවේ මගේ උසස් අධ්‍යාපන ලබන ගමන් ඉන්නේ. මීට කලින් ලංකාවේදී මම ලංකාවේ ජීවත් වෙන කාලෙදී මම ලීඩින් රෝල්ස් කීපයක් කරා. බිස්නස් ඉන්ටෙලිජන්ස් ලීඩ් රෝල්ස් කීපයක් මම ලංකාවේ ආයතන කීපයක් සමග කරා. ඒ අතරින් කැප්ස්ටා ආයතනයේ මම හෙඩ් ඔෆ් බිස්නස් ඉන්ටෙලිජන්ස් හිටියා. ඒ වගේම සිංගප්පූර් එක්සෝලා ආයතනයේත් මම ලීඩ් බිස්නස් ඇනලිස්ට් විදිහට සහ WNS ආයතනයේ ඩෙපියුටි මැනේජර් ඩේටා ඇනලිටික්ස් සහ MS සොලිඩ්ස් ආයතනයේත් මම ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට බිස්නස් ඉන්ටෙලිජන්ස් රෝල්ස් ලීඩ් කරලා තියෙනවා. මගේ ඇකඩමික්ස් ගැන කිව්වොත් මම MSc එකක් කම්ප්ලීට් කරලා තියෙන බිස්නස් ඇනලිටික්ස් වලින් සහ මගේ ෆස්ට් ඩිග්‍රී එක බිස්නස් මැනේජ්මන්ට් සම්බන්ධව තියෙන්නේ. එතකොට කවුරු කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් IT නොවන ෆීල්ඩ් එකක ඉඳලා බිස්නස් ඉන්ටෙලිජන්ස් වලට එහෙම නැත්නම් ඩේටා ඇනලිටික්ස් වලට එන්න කැමැත්තෙන් ඉන්නවා නම් මට හොඳටම ගයිඩ් කරන්න පුළුවන්. මොකද මමත් ඒ පාත් එකේ ගිය කෙනෙක්. ඊට අමතරව මම top qualification කීපයක් කරලා තියෙනවා. HND එකක් කරලා තියෙනවා business management finance special එක. සහ මම diploma එකක් කරලා තියෙනවා industrial engineering. ඒ වගේම lean six sigma black belt කෙනෙක්. Power BI සහ Power Platform අතින් ගත්තොත් මම Microsoft certified Power BI සහ Power Platform professional කෙනෙක්, license professional කෙනෙක්. ඒ වගේම ලංකාවේ දැනට Power BI සම්බන්ධව ඉන්න Microsoft certified trainers ලා 3 දෙනාගෙන් කෙනෙක්. සහ මේ වෙනකොට මට
අවුරුදු 14ක එක්ස්පීරියන්ස් තියෙනවා මැනුෆැක්චරින් සර්විස් බිස්නස් ඉන්ටෙලිජන්ස් කියන ඩොමිනස් තුනෙන්. මම කලින් කිව්වා වගේ ඔයාලට ඔන්ලයින් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ෆෝන් නම්බර් එක කන්ටැක්ට් කරනවා WhatsApp through කතා කරන්න. මොකද මේක ඩිරෙක්ට් කෝල් සමහරට වැඩ ගන්න නැතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ලේසියෙන්ම ඊමේල් එක through එහෙම නැත්නම් මේත් එක්ක LinkedIn එකේ chat කරන්න පුළුවන්. අපි අද සෙෂන් එක අපි පොඩ්ඩක් බලමු මොනවද අපි සෙෂන් එක අද කරන්නේ සහ ඉස්සරහට තව සති 10ක කාලයක් අපිට තියෙනවා. මේක ඔක්කොම පැය 25ක සෙෂන් එකක්. මේ අද දවසේ හැර තව 25ක තව පැය 25ක් අපි කරනවා. අපි දවසට පැය 2කමාරක සෙෂන් එක ගන්න වගේ තමයි තව පැය 2කමාර ගානේ දවස් 10ක් අපි කරනවා. එතකොට දවස් 10 අපි ඔයාලට මොනවද දෙන්නේ කියලා පොඩ්ඩක් හයි ලෙවල් view එකක් පොඩ්ඩක් බලමු. මේක අර මේ තව ඩීටේල් view එක නෙමෙයි මම ඩීටේල් view එක තව ටිකක් ඉස්සරහට අරගෙන කන්ටෙන්ට් එක මොනවද අපි කරන්නේ මොනවද ඒ සම්බන්ධව මම තව ටිකක් ඉස්සරහට ඔයාලට කියලා දෙනවා. මේ තියෙන්නේ හයි ලෙවල් view. පළවෙනි දේ තමයි අපි ඔයාලා හැමෝටම දෙනවා comprehensive training program එකක්. මේ කියන්නේ ඔයාලට කිසිම Power BI experience නැති කෙනෙක්ට session එකට join වෙන්න පුළුවන්. කිසිම experience එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. කවදාවත් Power BI අල්ලලා නැති, කවදාවත් coding කරලා නැති කිසිම කෙනෙක්ට ගැටලුවක් නැහැ. session එකට join වෙන්න පුළුවන්. 0 level එකේ ඉඳලා අපි advanced master level එකට යනකම් අපි ඔයාලා හැමෝම අරන් යනවා. එතකොට මේකෙදි අපි මුළු Power BI ecosystem එකම කතා කරනවා. මේකේ visualization part එක විතරක් නෙමෙයි අපි කතා කරන්නේ. Power BI software එක ගොඩක් කට්ටිය හිතන වැරද්දක් තමයි Power BI කියලා ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ. data ටිකක් තියෙනවා. So අපි ගාව charts ටිකක් තියෙනවා. අපිට data ටික charts වල දාලා visual කරන එක විතරයි කියලා ගොඩක් කට්ටියක වැරදි මතයක් තියෙන especially beginners ලා වැරදි මතයක් තියෙනවා Power BI කියලා කියන්නේ ඒක විතරයි කියලා. හැබැයි Power BI කියලා කියන්නේ ඇත්තට visualization විතර නෙමෙයි. මොකද visualization කියලා කියන්නේ Power BI වලින් 20% විතරයි. තව 80% තව වැඩ ගොඩක් තියෙනවා. අපි මේකදී කතා කරන data cleaning කියලා දෙයක් කතා කරනවා. data modeling කියලා දෙයක් කතා කරනවා. ඊට අමතරව මේක අපි data analytics කරන්න අපි කතා කරන part එකක් තියෙනවා. අපිට කියන DAX codes කියලා part එකක් තියෙනවා. ඒ වගේම මේක අපි data secure කරගන්නේ කොහොමද? data අපි deploy කරන්නේ කොහොමද? මේ සම්බන්ධව ලොකු කතන්දරයක් මේක පිටිපස්සේ තියෙනවා. එතන මේ මුළු Power BI ecosystem එකම අපි මේ session එකේ කතා කරනවා. ඒ වගේම session එක සම්පූර්ණයෙන්ම practical case study base මත theory වලට වඩා අපි practical case study base මතින් තමයි මේක ඉගෙන ගන්නෙ. එතකොට කලින් කිව්වා වගේ මේක පැය 25ක training program එකක් සහ session එකට enroll වෙන හැම student කෙනෙක්ටම අපි ලබා දෙනවා ආයතනයෙන් ලබා දෙන email address එකක්. ඒ email address එකේ ඔයාලට Power BI Pro account එකක් හැමෝටම හම්බ වෙනවා. Power BI Pro account එකක් කියලා කියන්නේ Power BI වල තියෙන සම්පූර්ණම capability එක ඔයාලට study කරන්න ඕන නම් සම්පූර්ණ capability එක ඔයාලට experience කරන්න ඕන නම් ඔයාලට Power BI වල හැමෙන pre license එකකින් ඒක කරන්න බෑ. Power BI වල license වර්ග තුනක් තියෙනවා. pre, pro සහ premium කියලා. ඒතර pre license එකෙන් ඔයාලට ඒක කරන්න අමාරුයි. ඒකට ඔයාලට pro license එකක් අවශ්‍ය වෙනවා. මේක ඇත්තට මේ 10යි නෙමෙයි දැන් මේක 14ක් වෙලා තියෙනවා. මාසෙකට ඩොලර් 14ක් වෙන license එකක් ඔයාලා එහෙනම් ගන්න ඕනේ. ඒ කියන්නේ pro version එක ඔයාලා ඉගෙන ගන්න ඕන. ඔයාලට ඒක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හැමෝටම session එකට join වෙන හැම student කෙනෙක්ටම අපි මාස 6ක කාලයකට අපි pro license එකක් ලබා දෙනවා. ඒ කාලය ඇතුළත ඔයාලට පුළුවන් ඒක Power BI විතර නෙමෙයි හැම access එකක් එක්කම email, Outlook, Microsoft 365 හැම දෙයක්ම තියෙන account එකක් දෙන්නේ. ඒකෙන් ඔයාලට පුළුවන් මේ මාස 6ක කාලයක් ඔයාලට පුළුවන් සම්පූර්ණ මේක use කරලා tool එක හොඳට ඉගෙන ගන්න. ඒතර දෙවෙනිට අපි කරන දේ තමයි මේ session එක අපි plan කරලා තියෙන්නේ දැනට ලෝකේ තියෙන most recognized Power BI license certification එකට අනුකූලව. මම වලට මතක ඇති මම ගැන introduction එක මම කරන වෙලාවේ මම වලට කිව්වා මම Microsoft certified Power BI trainer කෙනෙක් කියලා. Microsoft certified professional කෙනෙක් කියලා කිව්වා. Microsoft certified trainer කියලා කියන වෙනම පාත් එකක්. මම වලට කිව්වා මම Microsoft certified Power BI professional කෙනෙක් කියලා කිව්වා. ඔයාලා Microsoft certified Power BI professional කෙනෙක් වෙන්න ඕන නම් තියෙන්නේ එකම එක විදිහයි. ඒ තමයි Microsoft ආයතන විදිහින් දෙන කරන exam එකක් තියෙනවා. ඒකට අපි කියනවා PL300 exam කියලා. PL300 exam එක complete කරොත් විතරයි successfully 70% ලකුණු ගත්තොත් විතරයි ඔයාලට කියන්න පුළුවන් මම දැන් Microsoft certified Power BI professional කෙනෙක් කියලා. ඒක ගන්න සමහර මෙතන alien students සමහරට කැමැත්තෙන් ඉන්නවා ඇති. session එක ඉවර වෙලා මම Microsoft certified Power BI professional කෙනෙක් වෙන්න. ඒකට අවශ්‍ය කරන හැම scope එකක්ම මේ කතා කරනවා. ඒකට අදාළ අනුකූලව තමයි අපි මේ training program එක හදලා තියෙන්නේ. එතකොට සමහර කට්ටිය හිතන නැති ඇයි අපිට PL300 කියන මේ exam එක කරලා එහෙම Power BI professional කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒකට හේතුව තමයි හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි දැන් ඔයාලට කැමැත්තක් තියෙනවා නම් දැනට BI field එකේ හොන කෙනෙක් නම් ස්පෙෂලි
කැමැත්තක් තියෙනවා නම් අපිට මේ data analytics field එකට එන්න ඕනේ. නැත්නම් මගේ job එකේ promotion එකකට මට මේක skill එකක් විතර පෙන්වන්න ඕනේ කියලා කියනවා නම් අනික් කටට සාපේක්ෂව වට ලොකු competitive advantage එකක් එනවා. මොකද ඔයාව certify කරලා තියෙන්නේ Power BI introduce කළ දෙන ආයතනෙම තමයි. Microsoft ආයතනයෙන් ඔයාලා license එක ගත්තොත් එimhe exam එක license එක ගත්තොත් එහෙම ඔයාලට පෙන්වන්න පුළුවන් කට්ටියට මම Microsoft ආයතනයෙන්ම certify කරපු ස්පෙෂලිස්ට් කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමැත්තක් තියෙන ඉස්සරහට ෆ්‍රීලාන්සින් කරන්න Power BI පැත්තෙන් සාමාන්‍ය පැයකට $100ක් 80ක් 150ක් 200ක් වගේ යන අවස්ථා තියෙනවා ෆ්‍රීලාන්සින් opportunities වලට ඩොලර්ස්. ඒ වගේ කරන්න කැමැත්තක් තියෙනවා. ඒකටත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඒකට මොකද ප්‍රොපෝසල් එක දාන්නේ ක්ලයන්ට් කෙනෙක්ට ප්‍රොපෝසල් එකක් දානකොට මේ ප්‍රොපෝසල් එකේ ඔයාලා දාන්න පුළුවන් මම මෙහෙම ස්පෙෂලායිස් කෙනෙක්. ඒක නිසා මට මේක ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන් කියලා ඔයාලට පුළුවන් වගේ ක්ලයන්ට් ලා කන්වින්ස් කරන්න PL 300 එක්සෑම් එක කරොත් එහෙනම්. එතකොට PL 300 එක්සෑම් එක self enroll වෙලා කරන්න එක්සෑම් එකක්. අපි මේකේ knowledge එක ලබා දෙනවා ඔයාලට. self enroll වෙලා කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවෙන් කරොත් එහෙම පිටට ඉන්න කෙනෙක් නම් මේක ටිකක් ගන්න වැඩි. ලංකාවෙන් කරොත් එහෙම ලංකාවේ මුදලින් රුපියල් 18,000කට වගේ මේ එක්සෑම් එක ඔයාලට කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඔන්ලයින් කරන්න තියෙන්නේ. ඔන්ලයින් පේමන්ට් එකක් කරලා රුපියල් 18,000කට වගේ කරගන්න පුළුවන්. හැබැයි දැනට ලංකාවේ පිට ඉන්න කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, මිඩල් ඊස්ට් වගේ ඉන්න කෙනෙක් නම් එයාලට ඒ වගේ දෙගුණයක් විතර වෙනවා. මොකද ලංකාව පොඩ්ඩක් අර යාලි ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දෙනවා ලංකාවට සහ රටවල් කීපයකට. නිසා ලංකාවේ කට්ටියට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එක්සෑම් එක කරගන්න. ඊළඟ දේ තමයි මම කලින් කිව්ව විදිහට මේ සෙෂන් එක සම්පූර්ණයෙන්ම අරන් යන්නේ අපි two way communication එකක් විදිහට අරන් යන්නේ. මේක තනිකර අපි ඉස්සර මේ A level class එකක් වගේ මේ lecture කතා කරනවා ඊට පස්සේ මේ ස්ටුඩන්ට්ස් අලි ඉගෙන ගන්නවා එහෙම නෙමෙයි. මේ තනිකර අපි review base තමයි සෙෂන් එක අරන් යන්නේ. හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම මම පර්සනලි මොනිටර් කරනවා. ඒකට පර්සනලි මොනිටර් කරන මම ට්‍රැකින් සිස්ටම් එකක් මම ගාව තියෙනවා. මම ඔයාලා හැම කෙනෙක්ම සෙෂන් එකට එන්රෝල් වෙන හැම කෙනෙක්ම අපි Google Classroom එකකට අපි එන්රෝල් කරනවා. ඒ Google Classroom එකේ තමයි අපි ඉස්සරහට කතා කරන හැම මැටීරියල් එකක්ම, ඒතර හැම අසයින්මන්ට් එකක්ම, එතකොට හැම වීඩියෝ එකක්ම, ඒක අපි හැම දෙයක්ම අපි ඒකට තමයි දාන්නේ. ඒ වීඩියෝ එකට සහ මැටීරියල්ස් වලට වල ලයිෆ් ටයිම් ඇක්සස් තියෙනවා. ඔයාලට ඕනම වෙලාවක ඒකට ජොයින් වෙලා බලන්න පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ නැහැ සාමාන්‍ය අවුරුදු දෙකකට විතර පස්සේ නම් මේ වීඩියෝස් බලන්න කියලා. මොකද සාමාන්‍යයෙන් Power BI කියලා කියන්නේ ටිකක් ඉවෝල්විං software එකක්. ඔයාලා දැන් මේ සෙෂන් එක ලේටස්ට් ටෙක්නොලොජි ඉගෙන ගත්තට පස්සේ මම සාමාන්‍ය රෙකමන්ඩ් කරන දේ තමයි මේ ටූල් එකත් එක්ක hands on ඔයාම පුරුදු වෙන එක. මොකද එතකොට අලුතෙන් එන අප්ඩේට්ස් එක්ක ඔයා ෆැමිලියර් වෙනවා. ඒතර මෙතන මම දාලා තියෙනවා මගේ ස්ටුඩන්ට්ස්ලා කිහිප දෙනෙක්ගේ දැම්ම රෙකමෙන්ඩේෂන්ස් කිහිපයක් තියෙනවා. ඔයාලටත් තව මීට වඩා මම රෙකමෙන්ඩේෂන් දෙනවා. මම දැන් LinkedIn එකේ මම මතකද දැන් LinkedIn එකේ රෙකමෙන්ඩේෂන් 150ක් විතර තියෙනවා. ඔයාලට ෆ්‍රී ටයිම් එක LinkedIn එකේ ගිහලා බලන්න පුළුවන් මගේ. ඒකේ දැනට රෙකමෙන්ඩේෂන්ස් දැනට රෙකමෙන්ඩේෂන්ස් 200කට ආසන්න ප්‍රමාණයක් මම දැන් තියෙනවා. right. ඉතින් හැම කෙනෙක්ම මගේ පාර්ට්නර් ස්ටුඩන්ට් කලින් ස්ටුඩන්ට්ස්ලා හැම කෙනෙක්ම 100% satisfied වෙලා යාළම දැම්ම real recommendations ඔයාලා check කරලා යාළත් එක්ක වඩා contact කරලා අහගන්න පුළුවන් මොකක් හරි ගැටලුවක් තියෙනවා. right. එතකොට මේ තියෙන්නේ අපි AZ සම්බන්ධව. ඊට පස්සේ අපි මේ ට්‍රේනින් එකේදී අපේ ආයතනයෙන් ඔයාලට දෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලමු. අපේ ආයතනයෙන් ඔයාලට දෙන දේ තමයි පළවෙනි දේ තමයි ඔයාලා හැමෝටම ජොයින් වෙන හැම කෙනෙක්ටම අපි දෙනවා ඩිජිටල් බැජ් එකක්. right. ඩිජිටල් බැජ් එකක් දෙනවා. ඩිජිටල් ක්‍රෙඩෙන්ෂල් එකක් දෙනවා. මේ දෙන හැම ඩිජිටල් ක්‍රෙඩෙන්ෂල් එකක්ම අපි දෙන්නේ ක්‍රෙඩ්ලි කියන ආයතනයත් එක්ක සමගාමී වෙලා තමයි දෙන්නේ. කියන්නේ ක්‍රෙඩ්ලි කියන ආයතනයෙන් තමයි මේ බැජ් එක වලට ඉෂුව කරන්නේ. සමහරවිට ඔයාලා දන්නවා ඇති දැනට ලෝකේ ට්‍රෙන්ඩ් එක යන්නේ ෆිසිකල් සර්ටිෆිකේෂන්ස් වලට වඩා ඩිජිටල් බැජස් දෙන එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. ඒකට හේතුව තමයි ඩිජිටල් දැන් ස්පෙෂල් IT වර්ල්ඩ් එකේදී එක පිළිගන්න දෙයක් තමයි මේ ෆිසිකල් සර්ටිෆිකේෂන්ස් කියනවා කවුන්ටර්ෆිට් කරන්න පුළුවන්. හැබැයි ඩිජිටල් සර්ටිෆිකේෂන් එක කියන ඉෂුව කරන්නේ ලෝකේ පිළිගත් ආයතන වලින්. ඒ නිසා ඒ වගේ දේවල් කවුන්ටර්ෆිට් කරන්න බෑ සහ ඕනම කෙනෙක්ට ඕන වෙලාවක ගිහිල්ලා බලන්න පුළුවන් ඔය ඉගෙන ගත්ත මොනවද කොච්චරක් හොඳට ඉගෙනගෙන තියෙනවද හැම දෙයක්ම ඩිජිටල් සර්ටිෆිකේෂන් එක බලාගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ මම කලින් කියපු විදිහට මේක අපි ඔයාලට ලබා දෙන්නේ ක්‍රෙඩ්ලි කියන ආයතනයත් එක්ක සමගාමී වෙලා. ඒ කියන්නේ අපි කරන්නේ මේකෙදි
අපි ඔයාලට දෙන assignments අපි session එක අන්තිමට අපි assignment එකක් දෙනවා. assignment එක successfully complete කරන කට්ටියගේ කියන්නේ යාගේ assignment එකත් එක්ක ඔයාලගේ workings අපි හැමදේක්ම credit ආයතනයට යවන්න ඕනේ. credit ආයතනයෙන් එක verify කරලා ඔයාගේ qualification එකට සුදුසුයි කියලා යාලා verify කරලා ඔයාලට ඒ badge එක issue කරනවා. එතකොට මේ badge එක ඔයාලට පුළුවන් ඔයාලගේ LinkedIn එකේ ඔයාලගේ portfolio එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ CV එකට QR එකක් විදිහට නැත්නම් link එකක් විදිහට add කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ job ඔයාලගේ ඔයාලගේ job එකට යද්දී එහෙම නැත්නම් ඔයාලා මොකක් හරි professional වැඩකට යද්දී ඒතර ඔයාලගේ අනිත් පැත්තේ ඉන්න කට්ටියට පුළුවන් ඔයා මොනවද ඉගෙන ගත්තේ හැම දෙයක්ම මේ badge එකට ක්ලික් කරලා බලන්න පුළුවන්. මේ දින අපේ එක ස්ටුඩන්ට් කෙනෙක් දැම්ම badge එකක් මේ විදිහට එයාට LinkedIn එකේ එයා ඇඩ් කරලා තියෙනවා. එතකොට මේ ක්‍රෙඩිලි කියන මම කලින් කිව්වා වගේ මේක තමයි දැනට ලෝකේ තියෙන අංක 1 badge issue කරන ආයතනය. ලංකාවේ දැනට මේ ක්‍රෙඩිලි කියන badge ක්‍රෙඩිලි ආයතනයත් එක්ක badge issue කරන්නේ ලංකාවේ ආයතන 3යි. එකක් තමයි ස්ලිම් එක මාකටිං ඉන්ස්ටිටියුට් එක සහ අපේ ආයතනයේ තියෙනවා තව එක ආයතනයක් තියෙනවා එයාලා මගේ නම නිකන් කියන්නම්. ඒ ආයතනෙන් මේ එයාලා එළියට badge issue කරන්නේ නැහැ internally. යාලා කම්පැනි ඇතුළේ විතරක් badges issue කරන්න ක්‍රෙඩිලි කියන badge එක පාවිච්චි කරනවා. ඒතර ක්‍රෙඩිලි කියන badge එකයි ක්‍රෙඩිලි කියන badge එක පාවිච්චි කරන කියලා ගත්තොත් මොකද තව badges වර්ග කිහිපයක් තියෙන badge කියලා ආයතනයක් තියෙනවා. තව ආයතන කිහිපයක් තියෙන badge issue කරනවා. හැබැයි අපි ක්‍රෙඩිලි එක පාවිච්චි කරන හේතුව තමයි දැනට ලෝකෙ තියෙන අංක 1 ආයතන යාලගේ රිජනල් ක්‍රෙඩෙන්ෂියල්ස් වලට පාවිච්චි කරන්නේ මේ ක්‍රෙඩිලි කියන platform එක. කියන්නේ SAP එක SAP ගත්තොත් එහෙම Google ගත්තොත් එහෙම සහ IBM PMP project management professional කෙනෙක් වෙනවා නම් ඒ සහ Microsoft ආයතනයේ එයාලා badge issue කරන පාවිච්චි කරන්නේ මේ ක්‍රෙඩිලි කියන platform එක. ඒතර ඔයාලටත් session එක අවසානයේදී session එක සම්පූර්ණයෙන් complete කරලා සහ session එක අවසානයේදී අපි දෙන assignment එක සම්පූර්ණ සාර්ථකව එකක් තමයි assignment එක ගන්න අපි හැමදේම ඉගෙන ගන්නවා. ඒක සාර්ථකව complete කරලා පස්සේ ඔයාලට මේ වගේ badge එකක් ඔයාලටත් ලබා ගන්න පුළුවන්. right ඊට අමතරව badge එකට අමතරව ඔයාලට මේ වගේ digital certification එකත් ඔයාලට හම්බ වෙනවා. මේකත් ඔයාලට ඔයාලගේ assignments වලට හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන්. sorry ඔයාලගේ මේ මොකක් හරි job එකට apply කරද්දී මේ වගේ දේවල් වලට මේවත් use කරගන්න පුළුවන්. සහ අපි projects කිහිපයක්ම කරනවා. අපි personally projects දෙකක් කරනවා සහ ඊට අමතරව තව ඔයාලට assignments එකක් තව projects කිහිපයක් දෙනවා. එතකොට මා executive level එකේ dashboards හදන්නේ කොහොමද කියලා අපි මේ session එකේදී ඉගෙන ගන්නවා. ඔයාලට මම පොඩි examples ටිකක් දෙන්නම් මොන වගේ අපි dashboards හදන්නේ කියලා පෙන්වන්න ඔයාලට. මීට කලින් අපේ students ලා කීප දෙනෙක් හදපු dashboards කීපයක් මම ඔයාලට පෙන්වන්නම්. right මෙතන මේ වගේ අද අපේ dashboards කීපයක් මම පළවෙනිට පෙන්නන්නම් මේ අපේ government servant කෙනෙක් government එකේ වැඩ කරන අපේ student කෙනෙක්. ඒ හදලා දෙන dashboard එකක් මේ වැඩ කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම මිනිස්ට්‍රි එකේ මේ aggregation මේ මිනිස්ට්‍රි එකේ වැඩ කරන්නේ. එයා හදපු dashboard එකක් තියෙනවා. එයා හදලා තියෙන්නේ ලංකාවේ paddy cultivation ගැන dashboard එකක් හදලා තියෙනවා. ජල මහ කන්නේ වෙනස කොහොමද තියෙන්නේ trend එක කොහොමද මොන මොන පැතිවලද වැඩිපුරම අපිට harvest එකක් එන්නේ ඒ සම්බන්ධව එයා හදපු dashboard එකක්. මේක වලට පේනවා ඇති අපිට district wise මේකේ filters දාන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද අපිට දාන්න පුළුවන් මෙතන year wise filters දාන්න පුළුවන්. ඒ වගේ බලන්න පුළුවන්. ඒ වගේම මේකේ තව තියෙනවා මෙන්න මේ වගේ trends එක හොයාගෙන තියෙනවා මොනවද trends තියෙන්නේ yield ratio එක මොකද්ද irrigation වල තත්ත්වය කොහොමද මේ සම්බන්ධව productivity trends කොහොමද හැම දෙයක්ම predict කරගෙන ඉස්සරහට තවත් trend එක එන්නේ කොහොමද කියලා සම්බන්ධ trend එක predict කරලා තියෙනවා යා. සහ මේ තියෙන්නේ යල සීසන් එක සමා සීසන් එකේ harvesting success rate එක කොහොමද කියලා වලට පේනවා. යල එකේ යල සීසන් එකේ තමයි දැන් ලංකාවේ harvest එක වැඩිපුරම success rate එකක් තියෙන. ඊට සාපේක්ෂව මහ සීසන් එකේ harvest success rate එක ටිකක් අඩුයි. ඒ වගේ යා මේක ඇනලයිස් කරලා තියෙනවා. in detail analysis එකක් මේක කරලා තියෙනවා. ලංකාවේ paddy cultivation එක ගැන මේ තියෙන actual data තියෙන්නේ. ලංකාවේ දැනට මේක ප්‍රධාන පෙළේ
මිනිස්ට්‍රීස් වල පාවිච්චි කරන ඩෑෂ්බෝඩ් එකක් මේක. එතකොට ඊට අමතරව මම තව කිහිපයක් පෙන්වන්න සැම්පල්ස් කිහිපයක්. මේ තියෙන්නේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් ෆයිනෑන්ස් ප්‍රොෆෙෂනල් කෙනෙක් හදපු P&L report එකක් තියෙන්නේ. එයා මේක හදලා තියෙන්නේ. එයාලා Excel වල manually හදපු P&L එක එයාලා අරගෙන තිනවා. මෙන්න මේ වගේ Power BI dashboard එකකට. මේකෙදි fiscal year wise actual performance කොහොමද, budget එක කොහොමද, variance එක කොහොමද හැමදේම මෙයා මේක predict කරලා තියෙනවා. ඊට අමතරව මේකේ තව pages තියෙනවා, detail pages තියෙනවා මේකේ. channel wise, session wise හැමදේම බලන්න පුළුවන් විදිහේ detail pages තියෙනවා. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම P&L එකේ country wise කොහොමද ඒ sales තියෙන්නේ කියලා මෙයා හදපු එක. ඊට අමතරව මේ තියෙන්නේ තව P&L report එකක්. sorry මම දන්නේ මගේ අතින් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ මං හිතන්නේ. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මට කවුරුහරි කන්ෆර්ම් කරන්න පුළුවන්ද ස්ක්‍රීන් එක පේනවද කියලා මගේ? sorry. පේනවා. okay sorry about that. මම පොඩ්ඩක් පොඩි වැරද්දක් වුණා මගේද. මම ඔයාලට පෙන්නන්න මේ අන්තිමට මම කතා කරපු ඩෑෂ්බෝඩ් දෙක විතරක් පෙන්නන්න නැත්නම් ලොකු ටයිම් එකක් යන නිසා මේ පෙන්නේ ඔයාලට මම අර කතා කරපු P&L ඩෑෂ්බෝඩ් එක. මේ තියෙන්නේ ආ හදපු ඒ කියන්නේ Excel වල හදපු ඩෑෂ්බෝඩ් එකක් සම්පූර්ණයෙන්ම කොහොමද Power BI වල ගත්තේ කියලා මේක පේන ඇති අර ෆයිනෑන්ස් ලෙවල් එකේ CFO ලෙවල් එකේ රිවිව් කරන ලෙවල් එකේ ඩෑෂ්බෝඩ් එකක් මේ තියෙන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් අපි හදපු. මේකේ තියෙන්නේ බජට් එක කොහොමද එතකොට එයාලගේ performance කොහොමද country wise හැම metric එකකටම performance එක දාලා තියෙනවා. ඊට පස්සේ මම තව අපි කලින් කරපු විතර මම පෙන්නන්නේ ඒක ටිකක් ඉන්ටරෙස්ටිං ඩෑෂ්බෝඩ් එකක් නිසා මේ තියෙන්නේ අර පැඩි කල්ටිවේෂන් ගැන ලංකාවේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් හදපු ඩෑෂ්බෝඩ් එකක්. ගවර්න්මන්ට් සර්වන්ට් කෙනෙක් ලංකාවේ වැඩ කරන. එයා හදලා තියෙනවා. මෙන්න මේ විදිහට ලංකාවේ යලකන්නේ සහ මහකන්නේ කොහොමද අපේ පැඩි කල්ටිවේෂන් එකේ තියෙන performance right. එතකොට එයා හදලා තියෙන අවුරුද්ද වශයෙන් බලන්න පුළුවන් මෙතන. ඊට වගේ මෙතන අපිට දිස්ත්‍රික්කෙන් පිට දිස්ත්‍රික්ක අපිට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද performance කියලා සම්බන්ධව මේ විදිහේ advanced dashboard එකක් හදලා තියෙනවා. සහ මෙතන ratios එතකොට කොහොමද season wise කොහොමද වෙනස් වෙන්නේ, production එක කොච්චර තිබ්බද හැමදේම තියෙනවා. සහ අපේ session wise ඒ කියන්නේ ජල session එකේද මහ session එකේ යලකන්නේද මහකන්නේද වැඩිපුරම මේ සක්සස් රේට් එකක් තියෙන්නේ සම්බන්ධව එයා මෙන්න මේ වගේ ඇඩ්වාන්ස් ඩෑෂ්බෝඩ් එකක් හදලා තියෙනවා. මේ තියෙන්නේ මේ වගේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් හදපු ඇඩ්වාන්ස් ඩෑෂ්බෝඩ් එකක් අපේ කලින් ජොයින් වෙච්ච. ඒ වගේම තව එකක් මම පෙන්නන්නම්. තව කිහිපයක් තියෙනවා. මම පර්සනල් කැමති ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. මේක පොඩ්ඩක් පෙන්නන්න. ඒ තමයි මේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් හදුවා කලින් T20 World Cup එක සම්බන්ධ ඩෑෂ්බෝඩ් එකක් හදුවා. මේ තියෙන හදපු ඩෑෂ්බෝඩ් එක මේ හදලා තියෙන්නේ 2024 මේක පරණ ඩේටා එකක් මේ තියෙන්නේ 2024 T20 World Cup එක සම්බන්ධව හදපු ඩෑෂ්බෝඩ් එකක්. මේක වලට පේනවා ඇති දැන් අපිට රට වයිස් ෆිල්ටර් ගන්න පුළුවන්. උදාහරණයක් ගමු මෙතන ඉන්දියා ගත්තොත් එහෙම ඉන්දියාවේ රන්ස් වැඩිපුරම ගත්තේ කවුද? බැටිං ඇවරේජ් වැඩිපුරම තියෙන කාටද? 50s වැඩිපුරම තියෙන කාටද? බවුන්ඩරිස් වැඩිපුරම තියෙන කාටද? ඒ සම්බන්ධ හැම ඩීටේල් එකක්ම හැම කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ වගේම දැන් මේක අපි ගත්තා විරාට් කොහ්ලි වට ගිහිල්ලා බැලුවොත් විරාට් කොහ්ලිගේ එතකොට වයස එයාගේ මොන වගේ බැටර් කෙනෙක්ද? එහා සම්බන්ධව විස්තර ඔක්කොම ටික මෙන්න මෙතන වෙන විදිහට හදලා තියෙනවා. ඒ වගේම තමයි බෝලිං රෙකෝඩ්ස් වලත් එයා හදලා තියෙනවා. අපි ඉංග්ලන්ඩ් ගත්තොත් එහෙම මේ තියෙන්නේ ඉංග්ලන්ඩ් වල බෝලිං රෙකෝඩ්ස් ඒ වර්ල්ඩ් කප් මැච් එකේ තිබ්බා. රයිට් මේක විස්තර ඇතුව එයාගේ මොනවද කරලා තියෙන්නේ? එයාගේ සමරි එක වැඩිපුරම ඉකොනොමි එක කියන්නේ වැඩිපුරම ඇවරේජ් එකක් තියෙන කොහොමද? ඒ සම්බන්ධව වෙලා තියෙනවා. ඒ වගේම අදර් රෙකෝඩ්ස් කියලා තියෙනවා. මේ තියෙන country wise records. රයිට් වැඩිපුරම ඩිස්මිසල් තියෙන කාටද? එතකොට වැඩිපුරම කැචස් තියෙන කාටද? හොඳම පාර්ට්නර්ෂිප් එක තියෙන කාටද? හොඳම highest partnership by wicket කාටද තියෙන්නේ? මේ හැමදේම රෙකෝඩ් කරලා තියෙනවා. ඒ වගේම ටීම් රෙකෝඩ්ස් උත් තියෙනවා. highest total කවුද? most extras කවුද? සහ standing wise උත් තියෙනවා. වලට වෙනදී group wise group කරලා තියෙන groups වල කොහොමද එයාලා perform කරේ? අන්තිමට match හැම match එකක්ම මෙතන තියෙනවා. දැන් මෙතන match ඔක්කොම තිබිලා තියෙන මේ match කියන්නේ World Cup එකේ match 55ක් තිබිලා තියෙනවා. ඒ උදාහරණයකට අපිට පස්වෙනි මැච් එක ගැන බලන්න ඕන. පස්වෙනි මැච් එකේ තිබිලා තියෙන ඇෆ්ගනිස්තාන් සහ උගන්ඩා අතර තිබිලා තියෙන්නේ කොච්චරක් ගහලා කොච්චර ලකුණු ගත්තද? එතකොට country wise performance කොහොමද හැමදේම මෙන්න මේකේ අපිට බැලීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ලෙවල් එකට
ඇඩ්වාන්ස් ලෙවල් ඩෑෂ්බෝඩ් එක අපි හැමෝම හදනවා. ඒ ලෙවල් එකට අපි හැමෝම අරන් එනවා. ඒ නිසා ඔයාලටත් ඉස්සරහට මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් හැදීමේ හැකියාව තියෙනවා. right okay. එකත් එක්කම අපි බලමු දැන් අපි කන්ටෙන්ට් එක තමයි දැන් කතා කරන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරේ පොඩ්ඩක් අර මේ high level view එක කතා කරේ මොකද session එක අපි කරන්නේ කියලා. දැන් අපි බලමු in detail view එක බලමු අපි session එකේ කතා කරන individual components කොහොමද කරලා තියෙන්නේ කියලා අපි මෙතනදී පොඩ්ඩක් බලමු. sorry. දැන් ඔයාලට පේනවා මෙතන මම දාලා තියෙනවා කොටස් පහකට කඩලා තියෙනවා session එක. Power BI train කරන්න මම මෙන්න මේ කොටස් පහින් තමයි train කරන්නේ. අද දවසේ අපි කතා කරන්නේ introduction එක. introduction එක අපි කතා කරන්නේ basic overview එකක් විතරයි. අපි Power BI කියලා කියන්නේ මොකද්ද? Power BI කොහොමද install කරගන්නේ? Power BI වල තියෙන basics මොනවද කියලා අපි සම්බන්ධව අපි අද කතා කරනවා. ඒතකොට ඉස්සරහට අපි කතා කරනවා ඉස්සර අපේ Power BI session එක අපි සම්පූර්ණයෙන්ම කොටස් හතරකට කඩලා තියෙනවා. ඒවට අපි කරනවා ETL engine, Vertipack engine, visualization layer සහ deploy and maintain කියලා. අපි මේවා එකින් එකට මොනවද තියෙන්නේ කියලා අපි ඉස්සර බලමු. පළවෙනි එක තමයි අපි කතා කරන්නේ අපි introduction එක අපි අද කතා කරනවා. අද දවසේ අපි අපේ main purpose එක වෙන්නේ අපේ session එක සම්බන්ධ objective සහ business analytics කියලා කියන මොනවාද සම්බන්ධව සහ Power BI concept එක ගැන කතා කරන එක අපි ප්‍රධාන වශයෙන් අරමුණු වෙන්නේ සහ අපි Power BI installation එක කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරනවා. මේක තමයි අද දවසේ අපේ බලාපොරොත්තු වෙන්නේ. අද ගොඩක් වෙලා session එක කරන්නේ නැහැ. ඒ නිසා අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ටික කතා කරගන්න. ඊට පස්සේ අපි කතා කරනවා දවස් 3ක් අපි ඉගෙන ගන්නවා Power BI වල තියෙන හරිම ඉන්ටරෙස්ටිං පාර්ට් එකක්. අපි මේකට කියනවා ETL engine කියලා. ETL engine එකට අපි කියන ටෙක්නිකල් නේම් එක තමයි Power BI ඇතුලේ කතා කරන ටෙක්නිකල් නේම් එක තමයි මේකට කියන්නේ Power Query engine එක කියලා මේකට කියනවා. මේ Power Query එකද අපි ඉගෙන ගන්නේ data engineering world එකේ තියෙන data engineering world එකේ පාවිච්චි කරන terminology එකක් තියෙනවා. අපි ඒකට කියනවා ETL කියලා. ETL කියලා කියන්නේ data extraction, data transformation සහ data load කියන එක. එතකොට සාමාන්‍යයෙන් ඔය ETL process එක කරන්න ETL කියන ඔය වැඩේ කරන්න ගොඩක් වෙලාවට අපිට external tool එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සර කාලේ ගත්තොත් එහෙම ඉස්සර කාලේ අපි data එකක් කොහේ source එකකින් අරගෙන ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න වඩා report එකක් හදන්න කියනවා HR එකෙන්. HR එකෙන් හොඳම performance කියන කට්ටිය බලන්න නැත්නම් හොඳම අඩුම absenteeism rate එකක් තියෙන කට්ටියව බලන්න දැන් මොකක් කරේ හේතුවකට ඔයාලා report එකක් හදන්න කියලා කියනවා. ඒතකොට report එක හදන්න ඔයා companies කියන්නේ ඔයාගේ ආයතනයේම branches කිහිපයකින් data ගන්න ඕනේ. right? ඒතකොට හිතන්න එක branch එකක් තියෙනවා කොළඹ branch එක තියෙනවා කොළඹ branch එකේ යාලා data record කරන්න යාලා පාවිච්චි කරලා තියෙන SQL server එකක්. SQL database එකක් තමයි යාලා data record කරන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට කොළඹ අමතර අපි ගම්පහගෙම ගම්පහ branch එකේ පාවිච්චි කරලා තියෙන Excel file එක. right? එකම data එක Excel file එක. ඒතකොට Candy වල යාලා Google sheet එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට ඔන්න ඔය වගේ හිතන්න දැන් එක තැන් වල එක විදිහට data තියෙන්නේ කියලා. එතකොට අපි අපේ report එක හදන්න කලින් කරන පළවෙනි වැඩේ තමයි ওই තැන් වල තියෙන data sources ටික එක තැනකට ගන්න ඕනේ. ඒ කියන්නේ ඔය SQL server එකට තියෙන data ටික ගන්න ඕනේ. ඊට පස්සේ ඔය Excel file එකේ තියෙන data ටික ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මොකක් කරේ දැන් Access වගේ system එකේ තියෙන data ටික එක තැනකට ගන්න ඕනේ. අරගෙන ඉවරලා data consolidate කරගන්න ඕනේ. මේකට අපි කරනවා data extraction කියලා. right? එතකොට Power BI ඇතුළේදී අපි data extraction කරනවා. ඊට පස්සේ මේ ගන්න data දැන් අපි අර කලින් උදාහරණයක් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඔයාලා ගන්න data අපිට ඒ විදිහටම පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ ගොඩක් වෙලාවට ආයතන වල කරන වැරද්දක් තමයි එයාලා data silos කියලා දෙයක් හදනවා. silos කියලා කියන්නේ silos කියන එක දන්නවනේ අර අපේ පොළොන්නරුවේ පැත්තේම තියෙන්නේ. ලොකු අර කුළුණු ගහලා තියෙන හාල් එහෙම එකතු කරන් වී එකතු කරන් පාවිච්චි කරන silos කියලා කියන්නේ ඒවට. ඒතකොට ඒ වගේම data silos කියලා වර්ගයකුත් තියෙනවා. data silos කියලා කියන්නේ තැන් වල එක branches වල එක department වල තමන්ට ඕන විදිහට data තියාගන්නවා. එතකොට data silos වල තියෙන ප්‍රශ්නේ තමයි මොකක් හරි හේතුවක් වෙලා අපිට data ටික එකතු කරන්න ඕන නම් data එක consolidate කරන්න ඕන නම් අපිට ලොකු ගැටලුවක් වෙනවා. මොකද එක companies වලින් එක branches වලින් data collect කරන එක විදිහට. දැන් උදාහරණ විදිහට ගත්තොත් එහෙම සමහරට කොළඹ branch එකේ එයා date එක record කරන සමහරට අවුරුද්ද කලින් දාලා මාස දෙවෙනියට දාලා දිනේ අන්තිමට දාලා වෙන්න පුළුවන්. Candy branch එකේ date එක record කරන්නේ සමහරට මාසේ කලින් දාලා date එක දෙවෙනියට දාලා අන්තිමට ඊයක දාලා වෙන්න පුළුවන්. ඔයාලා පේනවද ඒ consistency එක නැහැ නේද දෙකේ. එතකොට අපි අර data ටික එකතු කරගත්තා විතරක් මදි. ඊට පස්සේ අපි data ටික එක format එකකට වැරදි නැතුව convert කරගන්න ඕනේ. එනේ process කරපිට data transform කරනවා කියලා. ඔය දෙකම කරාට පස්සේ අපි ඒ transform කරගත්ත data ටික අපේ
ඇනලිටිකල් එන්ජින් එකට අපි ලෝඩ් කරගන්න ඕනේ. රයිට් ඔන්නෝක තමයි අපි සරලවම කියන්නේ ETL කියලා. sorry. රයිට් එතකොට අපි Power BI ඇතුළේදී Power Query කියන tool එක පාවිච්චි කරලා තමයි ETL part එක කරන්නේ. එතකොට මේකද අපි සරලවම කරන්නේ data එක තැන් වල තියෙන data එක එකතු කරගෙන data ටිකේ තියෙන වැරදි හදලා data ටික තියෙන ප්‍රශ්න ටික निराකරණය කළා. ඊට පස්සේ ඒක අපි ඇනලයිස් කරන්න අපි Power BI tool එක load කරන තමයි Power Query කියන tool එකෙන් කරන්නේ. එතකොට මේකද අපි ඉගෙන ගන්න පළවෙනි දේ තමයි 10 rules for good data කියලා concept එක කතා කරනවා. මේ 10 rules for good data කියන concept එක කතා කරන්න හේතුව තමයි අපි ඕනම analytics report එකක් කරන්න කලින් අපි අපේ තියෙන නරක data තියෙනවා නරක data එකක් තියෙනවා. මේ නරක data අපි හොඳ data එකකට convert කරගන්න ඕනේ. දැන් නරක data එකක් හොඳ data එකකට convert කරන්න කලින් ඔයාලා නරක data එකයි හොඳ data එකයි වෙනස අඳුර ගන්න ඕනේ. ඒ වෙනස අඳුර ගන්න තමයි අපි මේ 10 rules for good data කියන concept එක ඉගෙන ගන්න. ඒතර අපේ තියෙන මේක එක එක concepts තියෙනවා data merge වෙන්න බෑ. එතකොට අපේ data alignment එක තියෙන විදිහක් තියෙනවා. data grow වෙන්න ඕන විදිහක් තියෙනවා. එතකොට සමහර දෙනා අපි empty columns තියෙන්න බෑ. empty column headers තියෙන්න බෑ. වගේ අපි ඉගෙන ගන්න concepts කීපයක් තියෙනවා. මේවා අපි ඉගෙන ගන්නේ අපි හොඳ data එකක් සහ නරක data එකක් අතර වෙනස අඳුර ගන්න. ඊට පස්සේ අපි concept එක පස්සේ අපි Power Query software ගැන ඉගෙන ගන්නවා. එතකොට Power Query එකට කොහොමද data source එක connect කරන්නේ? සම්බන්ධ ඉගෙන ගන්නවා. ඊට අමතරව අපි මේකෙදී අපි sources කිහිපයක data connect කරනවා. මේක Excel source එකක් අපි connect කරනවා සහ SQL server source එකක් අපි connect කරනවා. ඊට අමතරව ඔයාලට personally මොකක් හරි reference එකක් තියෙන එක කියන්න. දැන් අපි ගිය පාර අපි Google Sheets connect කරා. API එකකින් data connect කරලා බලුවා. ඒ වගේ අර මොකක් හරි preference එකක් තියෙන එක කියන්න අපි ඒක include කරන්න පුළුවන් මේකට. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා කොහොමද Power Query කියන tool එක පාවිච්චි කරලා නරක data තියෙන file එකක් හොඳ data එකකට convert කරන්න කොහොමද සම්බන්ධව අපි case studies 32ක් කරනවා. ඒ කියන්නේ එක එක case studies 32ක් අපි වෙන වෙනම කරලා තමයි අපි ඉගෙන ගන්න නරක data එකක් හොඳ data එකකට convert කරන්නේ කොහොමද කියලා. සහ අපි මේකදී ඉගෙන ගන්න තව දෙයක් තමයි මේ Power Query කියන tool එක run වෙන්නේ M language නැත්නම් data mashup language කියන language එකට තමයි Power BI ඇතුළේ මේ data මේ tool එක run වෙන්නේ. මේ tool එක run කරන්න කොහොමද සම්බන්ධව අපි ඉගෙන ගන්නවා මේ පාර්ට් එක. ඒතකොට මේ පාර්ට් එක කරන්න අපි දවස් 3ක් ගන්නවා. ඒතකොට අපි අද අපි ගත්තොත් එම් පළවෙනි දවස් දෙවෙනි දවස් තුන්වෙනි දින දවස් 3ම යන්නේ. මෙන්න මේ පාර්ට් එක අපි ඉගෙන ගන්න. මොකද මේකට ලොකු කාලයක් දෙන්න හේතුව තමයි මේක තමයි Power BI තියෙන fundamentals, foundation එක. අපි data ටික හරියට clean කරලා නැත්නම් data ටික හරියට අපි process කරලා නැත්නම් අපිට ඉස්සරහට ගෙන කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේක දවස් 3ක් ඉගෙන ගන්නවා. ඒකට හේතුව මම කලින් කිව්වා වගේ මෙතන පාර්ට් එක අපි හරියට කරොත් එහෙම අපි ඉස්සරහට තියෙන පාස්ට් එක ඔක්කොම ලේසි වෙනවා. රයිට්? ඒ නිසා මේක අපි ලොකු value addition එකක් එක්ක කරන වැඩක්. රයිට්? ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා අපි ඊළඟට ඉගෙන ගන්න concept එකට අපි කියන්නේ data vertipack engine කියලා කියන්නේ. මේ vertipack engine එක අපි කතා කරන්නේ තප්පරයක් දෙන්න. right. අපි vertipack engine එක අපි කතා කරන්නේ දැන් අපි clean කරගත්ත data අපි කොහොමද process කරන්නේ? අපි දැන් analyze කරන්න පාවිච්චි කරන process අපි point එක තමයි මේ vertipack engine කියන point එක. right? එතකොට දැන් හිතන්න අපේ මම අර කලින් වල උදාහරණ දෙන HR එකකින් ඔයාලට report එක හදන්න කිව්වා කියලා හිතන්නේ. මම කිව්වේ. එතකොට HR එකකින් ඔයාලට report එක හදන්න කිව්වා නම් මොකක් හරි ඔයාලගේ performance සම්බන්ධව එතකොට ඔයාලට data කීයක් connect කරන්න ඕනද එතනට? ඔයාලට සමහර ලාවට HR එකේ තියෙන attendance data එක connect කරන්න වෙන්න පුළුවන් එතන. ඒතකොට සමහර ලාවට ඔයාලගේ දැන් හිතන්න මේක sales company එකක් නම් සමහරට sales data ටික connect කරන්න වෙන්න පුළුවන්. manufacturing company නම් manufacturing data එකට connect කරන්න වෙන්න ඕනේ. කරන්න වෙනවා සමහර ලාවට. එතකොට ඒ කියන්නේ අපි සමහර ලාවට එක report එකක් හදන්න අපිට දැන් කිහිපයක තියෙන data අපි connect කරන්න ඕනේ. connect කරලා පස්සේ දැන් connect කරලා තැන් වල data තිබ්බට ඒ අතර කිසිම connection එකක් නැහැ. දැන් HR එකේ attendance වලයි දැන් කාටරකින්ට හිතන්න මෙහෙම දැන් බලන්න ඕනේ කාටරකින්ට බලන්න ඕනේ HR එකේ attendance rate එකයි අපේ customer satisfaction rate එක අතර සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ වැඩිපුරම හැමදාම වැඩන කට්ටියද වැඩිපුරම customer rate එක customer satisfaction එකක් තියෙන නැත්නම් ඒකේ කිසිම සම්බන්ධයක් නැද්ද කියලා බලන්න ඕනේ. ඒකට වගේ customer data වගේ attendance data employee attendance data දෙකම එකට connect කරන්න ඕනේ. ඔන්න ඔය connect කරනකොට අපි කියනවා data අතර relationship එක build up කරනවා කියලා. right? ඒකට ගොඩක් වෙලාවට අපි Power BI ඇතුළේදී අපි multiple tables අතර ඒ වගේ relationship build up කරන්න ඕනේ. මෙන්න මේ relationship build up කරන process එකට අපි කියනවා data model කරනවා කියලා.
right? අපි මේකට කියන්නේ data model කරනවා කියලා. එතකොට data model කරන්නේ කොහොමද? අපි ඒකද පාවිච්චි කරන ටෙක්නික්ස් මොනවද? දැන් ඉස්සර නම් අපි කරේ Excel වල නම් මතක ඇති ඔයාලට Excel වල අපිට මොකක් හරි පොට්ටක් හදනවා අපි කරන්නේ ලොකු එක ටේබල් එකක් හදා ගන්නවා. සමහරවිට ඒකේ කොලම්ස් තියෙනවා 25000 30000 විතර තියෙන rows 25000 30000 විතර තියෙන ලොකු Excel ෆයිල් එකක් හදාගෙන තමයි Excel වල අපි ඉස්සර කරේ. හැබැයි දැන් අපි එහෙම කරන්නේ නැහැ. අපි වෙනුවට කරන්නේ ඒ තියෙන data තැන් තැන් වල වෙන වෙනම තියෙනවා. තියාගෙන අපි data connect කරනවා. ඒතර මේ data connect කරන්න අපි පාවිච්චි කරන අපි එක ටෙක්නික්ස් තියෙනවා. ඒ කියන්නේ එක විදිහ තියෙන data connect කරන. ඒවට අපි කියනවා data relationship build up කරනවා කියලා කියනවා. data relationship build up කරන්න අපි පාවිච්චි කරනවා එක relationship types තියෙනවා. one to one connection කියලා type එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා one to many connection කියලා එකක් තියෙනවා. many to one connection කියලා තියෙනවා. many to many connection කියලා තියෙනවා. ඒ කියන්නේ එක connection types වලින් අපි data අතරේ multiple tables අතර relationship build up කරනවා. එතකොට build up කරද්දී අපි follow කරන්න ඕනේ standards මොනවද? ඒවා connect කරන්නේ කොහොමද? සම්බන්ධව අපි මේකෙදි ඉගෙන ගන්න. මේක අපි එක දවසක් ගන්නවා මේකට. සහ මේකෙදි අපි තව ඉගෙන ගන්න දෙයක් තමයි schemas හදන්නේ කොහොමද කියලා. scheme එකක් කියලා කියන්නේ tables එකට එකතුලා හැදෙන diagram එක. right? multiple tables එකට එකතුලා හැදෙන diagram එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. එයා හිතන්නකෝ. එයාලා මෙන්න මේ වගේ හිතුවොත් එහෙම දැන් ඔයාලගේ සමහරට තියෙන්න පුළුවන් tables කිහිපයක්. මෙතන එක table එකක් තියෙනවා. මෙතන එක table එකක් තියෙනවා. මෙතන එක table එකක් තියෙනවා. මෙන්න මේ වගේ එක තියෙන tables අපිම connect කරනවා. මෙයා මේකට connect කරනවා. මෙයා මේකට connect කරනවා. සහ මෙතන තව table එකක් තියෙනවා. මෙයා මේකට connect කරනවා. right? එතන මේ වගේ tables එකට connect කරනවා. මේ connect කරලා අපි හදන diagram එකට අපි කියනවා අපි scheme එකක් build up කරනවා කියලා. ඒතර schemas වර්ග කිහිපයක් තියෙනවා. schemas වර්ග කිහිපයක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් Power BI තුළ පාවිච්චි කරන schemas වර්ග දෙකයි තියෙන්නේ. ඒ තමයි star scheme එක සහ snowflake scheme එක. මේ star scheme එක සහ snowflake scheme එක හරියට පාවිච්චි කරලා අපි අපේ මේක තමයි අතන Power BI වල heart එක. Power Query කියන්නේ foundation එක නම් මේක තමයි heart එක වෙන්නේ. Power BI වල heart එක අපි හරියට හදාගන්නේ කොහොමද කියලා මෙන්න මේ vertipack engine එක අතරදී කතා කරද්දී අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි එනවා Power BI වල තියෙන අමාරුම part එකට. ඒත් හැමෝම කියන Power BI වල තියෙන අමාරුම part එක මේක කියලා. හැබැයි මේක තමයි අතන Power BI වල තියෙන interesting part එක. මේක කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. මේ තමයි DAX කියන language එක Power BI තුළ පාවිච්චි කරන අපි DAX කියන language එක use කරන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ session එකේදී ඉගෙන ගන්නවා. මෙන්න මෙතන අපිට රූපකයක් දාලා තියෙනවා. මේක මම පොඩි කතන්දරයක් වලට කියන්න මේකෙන් වලට මේ DAX වැඩ කරන්නේ කොහොමද කියලා කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. හිතන්න මෙහෙම හිතන්න ඔයාලා පොඩ්ඩක් මේ අපේ ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන්නේ. අපි කච්චේරිය කියලා කියන්නේ. ඔන්න මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්නවා මේ කමල් කියලා පියන් කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ කමල් කියන පියන්. කමල් කියලා පියන් කෙනෙක් ඉන්නවා. ඒතර මේ පියන් දවසක් මේ ප්‍රාදේශීය ලේකම් කතා කරනවා. මේ ලේඩි ඉන්නේ එයා තමයි ප්‍රාදේශීය ලේකම්. right? එයා කතා කරලා කියනවා මේ කමල් මේ ගොඩක් ඔෆිස් එකට කියලා කතා කරනවා. ආවට පස්සේ එයා මෙන්න මේ වගේ දෙයක් කියනවා. හිතන්න එයා කියනවා මේ කමල් අපිට මේ පොඩි data වගේක් ඕනලා තියෙනවා. ඔයා ගබඩා කාමරයට යන්න. ගබඩා කාමරේ රතු පාට අල්මාරියක් තියෙනවා. රතු පාට අල්මාරිය අරින්න. රතු පාට අල්මාරිය ඇතුලේ අංක 5 ගහලා තියෙන ලාච්චු අරින්න. ඒ ලාච්චු ඇතුලේ තියෙනවා මේ එක ෆයිල්ස් තියෙනවා. ඔයා එකෙන් ගන්න සංගණන වාර්තා තියෙන ෆයිල් එක අතර ගන්න. අරගෙන බලන්න 2024 2025 සංගණන වාර්තා තියෙන කොළ දෙක අතර ගන්න ෆයිල් එකෙන් ෆයිල් එක කරලා ඒකට 2024 කොළේ 2025 කොළේ අතර ගන්න. අරගෙන ඔයා පොඩ්ඩක් බලන්න මේ 2024 අවුරුදු 18ත් 25ත් අතර පිරිමි කට්ටිය අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කොච්චරක් හිටියද 2025 කොච්චර පිරිමි කට්ටිය හිටියද කියලා බලන්න. 2024 25 දෙකම බලලා 2024ට සාපේක්ෂව 2025 කොච්චරක් පිරිමි පොපියුලේෂන් එක වැඩි වෙලා තියෙනවද කියලා මට පොඩ්ඩක් percentage එක විතර කියන්න කියලා එයා කියනවා. right? ඒක තමයි requirement එක. එතකොට මොකද්ද කමල් කරන්නේ? කමල් කරන්නේ කබඩා කාමරයට යනවා. ගිහිල්ලා අර අල්මාරිය අරිනවා රතු පාට ගාලා තියෙන අල්මාරිය අරිනවා. ඇරලා එයා ඒකේ අංක 5 ගහලා තියෙන ලාච්චු අරිනවා. ලාච්චු අරලා එකකින් ගන්නවා ෆයිල් එකක් ගන්නවා. box file එකක් කරනවා කරගෙන ෆයිල් එක අතර අරගෙන ඒකේ තියෙන සංගණන වාර්තා තියෙන ෆයිල් එක ඒ ෆයිල් එක ගන්නවා ෆයිල් එක අරගෙන ෆයිල් එක අරලා ඒකෙන් එයා 2024 සංගණන වාර්තා තියෙන කොලේ 2025 සංගණන වාර්තා තියෙන කොලේ අතර ගන්නවා.
අරගෙන ඉවරලා කැල්කියුලේටර් එක අතට අරගෙන එයා බලනවා අවුරුදු 18 25 අතර පිරිමි කට්ටිය කොච්චරක් හිටියද කියලා ගණන් හදලා බලනවා. 2024. අපි දැන් 24 හිටියා 1000ක් කියලා. 1000ක් ඉන්නවා. ඊට පස්සේ 2025 එකතු කරලා බලනවා කොච්චරක් ඉන්නවද කියලා. අපි හිතමු ඊළඟ අවුරුද්දේ ඉන්නේ 1080 කියලා හිතමුකෝ. දැන් ඒතර 80ක් වැඩි. කලින් අවුරුද්දට සාපේක්ෂව 80ක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි year over year growth එක ගත්තොත් එimhe කලින් අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ growth එක කොච්චර කඩලා තියෙනවද ගත්ත percentage එකකට ගත්තොත් එහෙම 8%ක වැඩිවීමක් තියෙනවා. ඒතර කරන්නේ කමල් කරන්නේ ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්ට කියනවා මේක 8%ක් වැඩි වෙලා තියෙනවා කියලා ඇවිල්ලා කියනවා. මේ කතාවේ ඔයා තමයි ප්‍රාදේශීය ලේකම්. මේ කතාවේ ඔයා තමයි ප්‍රාදේශීය ලේකම්ගේ චරිතය රඟපාන්නේ. ඉතින් ඔය කතාවේ ගබඩා කාමරේ තියෙනවනේ. අර ෆයිල්ස් තියෙන ගබඩා කාමරේ. ඒ ගබඩා කාමරේ තමයි අපි අර කලින් රිපෝට් එක කතා කරපු මෙන්න මේ ස්කීම් එක. අපි ස්කීම් එක කතා කරන්නේ. ස්කීම් එක කියලා එකක් හදන්නේ. මේක තමයි වගේ ගබඩා කාමරේ. ඉතින් මැඩින කමල් කියන පියන් තමයි එයා තමයි මේ කතාවේ ඩැක්ස් කියලා අපි ඉගෙන ගන්න. ඩැක්ස් තමයි ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව මොඩල් එකට ගිහිල්ලා ඩේටා ටික බලලා ඔයාට අවුට්පුට් එක කියන එක. ඒතර ඔයා කියනවා යාට ඔයා ගිහිල්ලා මෙන්න මේ ටේබල් එකට ගිහිල්ලා මෙන්න මේ කොලම් එකයි මේ කොලම් එක වැඩි කරලා මේක percentage එක කරගෙන මට දෙන්න කියලා කෙනෙක්. කියන්නේ අපි DAX කියන ලැන්ග්වේජ් එක ලියන විදිහත් නේ ලියන විදිහෙන් අපි කිව්වහම යා ගිහිල්ලා මේ වැඩේ කරනවා. ඒකට ඔන්නෝක තමයි ඒතර සරලවම වෙන්නේ DAX ඇතුළේදී. ඔයාගේ රික්වයර්මන්ට් එකට එයා ගිහිල්ලා අවුට්පුට් එක කරගෙන වට ඉනලා දෙන එක තමයි එයා කරලා දෙන්නේ. එතකොට මේ DAX වලදී අපි ඉගෙන ගන්න දේවල් කිහිපයක් තියෙනවා. මොකද්ද DAX කියලා කියන්නේ සම්බන්ධ අපි ඉගෙන ගන්නවා. DAX කියලා කියන්නේ data analysis expression කියන එකට කියන්නේ කෙටි නම තමයි DAX කියලා කියන්නේ. DAX කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට DAX පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් වැඩ කිහිපයක් තියෙනවා. අලුතෙන් columns හදන්න පුළුවන් අපිට. අලුතෙන් tables හදන්න පුළුවන්. ඒ වගේම මේක තියෙනවා measures කියලා වර්ගයක් තියෙනවා. මේ measures වල columns වල වෙනසක් තියෙනවා. ඒක අපි ඉස්සර ඉගෙන ගමු. ටිකක් detail එකක් කියන්න ඕනේ. ඒව සම්බන්ධව අපි ඉගෙන ගන්නවා. සහ මේකද අපි ඉගෙන ගන්නවා implicit measures කියලා කියන්නේ මොකද්ද? explicit measures කියලා කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්නවා. implicit measures සහ explicit measures කියලා කියන්නේ implicit කියලා කියන්නේ system generated measures කියන ඒවා. explicit කියලා කියන්නේ අපි manually හදාගන්න measures. ඔය දෙකේ වෙනස මොකක්ද කියලා අපි ඉගෙන ගන්නවා. සහ මේකේ තව දෙයක් තමයි ඉගෙන ගන්න DAX වල වර්ග කිහිපයක් තියෙනවා. DAX වර්ග වෙන functions වර්ග කිහිපයක් තියෙනවා. text DAX functions කියලා වර්ගයක් තියෙනවා. logical DAX functions කියලා වර්ගයක් තියෙනවා. date and time functions කියලා වර්ගයක් තියෙනවා. filter functions කියලා වර්ගයක් තියෙනවා. mathematical and statistical functions කියලා වර්ගයක් තියෙනවා. සහ time intelligence functions කියලා වර්ගයක් තියෙනවා. මේ වර්ග මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. ඒ වගේම අපි මේකදී ඉගෙන ගන්න තව දෙයක් තමයි අපි ඉගෙන ගන්නවා AI පාවිච්චි කරලා ඕනම DAX code එකක් ඉගෙන කරන්න ලියන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. මේකට අපි AI වර්ග කිහිපයක් පාවිච්චි කරනවා. methods කිහිපයකට පාවිච්චි කරන එකක් තමයි අපි Claude කියන AI එක පාවිච්චි කරලා Power BI වල අපි direct අපි කොහොමද Claude AI connect කරන්න කියලා බලලා connect කරලා ඉවර වෙලා අපි එතන directly අපි AI DAX code එකකට කොහොමද සම්බන්ධව අපි ඉගෙන ගන්නවා. ඒ වගේම අපි තව method එකක් පාවිච්චි කරනවා අපිට ඉගෙන ගන්න TIMDLU කියලා TMDLU කියලා කියනවා. TIMDLU එක පාවිච්චි කරලා අපි ඉගෙන ගන්නවා අපි ලියා ගන්න ඕනම DAX code එකක් අපි TIMDLU එකේ තියෙන code එක copy කරලා AI එකට paste කරලා එතනින් අපි DAX code ලියාගෙන කොහොමද සම්බන්ධවත් අපි මේකෙදි ඉගෙන ගන්නවා. එතකොට AI පාවිච්චි කරලා DAX code ලියන්න කොහොමද කියලා. හැබැයි අපි AI පාවිච්චි කරලා DAX code ලියන්න කලින් අපි ඊට කලින් අපි කරන දෙයක් තියෙන අපි කලින් මේ theory part ඔක්කොම ඉවර කළා තමයි අපිට AI පාවිච්චි කරලා ලියන්න ඉගෙන ගන්න. මොකද අපිට හොඳට DAX code එක AI පාවිච්චි කරලා ලියන්න ඕන නම් අපි කලින් අපේ theory එක දැනගන්න ඕනේ. theory එක දන්නේ නැත්නම් අපිට ඒක කරන්න අමාරුයි. ඒ නිසා අපි හරියට theory එක ඉගෙනගෙන අපි AI පාවිච්චි කරලා DAX code ලියන්න කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි අවසන් පාඩ එක පාවිච්චි කරලා තියෙන එකට අපි කියන visualization layer කියලා. visualization layer අපි ඉගෙනගන්නේ අපි කොහොමද අපි අර හදාගත්ත data එකක් visualize කරන්න කියලා. sorry මට ඊට කලින් කියන්න මතක වුණා අපි මේ visualization layer කරේ මේ අපි vertipack engine එක අපි දවස් දෙකක් කරනවා DAX ඉගෙන ගන්නත්. ඒතකොට සම්පූර්ණයෙන් අපි දවස් 6ක් ගිහිල්ලා තියෙනවා. right කලින් දවස් 3යි අතන දවසයි මෙතන දවස් දෙක දවස් 6ක් කරනවා මෙතන. ඊට පස්සේ අපි යනවා අපේ visualization layer එකට. visualization layer එකට අපි ගන්නේ දවස් 2යි. right ඔය හිතන්නේ ඒ visualization layer එකනේ වැදගත්ම layer එක. හැබැයි අපි මේකට දවස් 2ක් විතරක් ගන්නේ කියලා වලට සමහර ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේක තමයි Power BI වලින් ලේසිම part එක. මේ Power BI වලින් ලේසිම part එක තමයි visualize කරන එක. අපි දැන් data ටික clean කරලා තියෙන්නේ. data ටික අපි connect කරලා තියෙන්නේ. data ටික අපි data ටික analyze කරලා තියෙන DAX code පාවිච්චි කරලා. දැන් අපිට තියෙන drag and drop කරන්න විතරයි.
දැන් තියෙන drag and drop ගන්න විතරයි. drag and drop එකද අපි පාවිච්චි කරන පොඩි ටෙක්නික්ස් ටිකක් තියෙනවා. ඒ ටික ඉගෙන ගන්න අපි දවස් දෙකක් හොඳටම ප්‍රමාණවත් වලට. ඒ නිසා අපි මේකෙදී අපි අපි විෂුවලයිසේෂන් කරන්න හැටි මෙතන ඉගෙන ගන්නවා. මේකෙත් අපි ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි මෙතන ප්‍රධාන වශයෙන්ම ફોකස් කරන්නේ සමහර සයිකොලොජිකල් කන්සෙප්ට්ස් තියෙනවා. අපි ඩෑෂ්බෝඩ් එකක් හදද්දී කියන්නේ තප්පර 20ක් ඇතුළත වගේ ඔඩියන්ස් එකට ඔයා කියන්නේ මොනවද කියලා තේරෙන්න ඕනේ. රයිට් ඊට අමතරව දෙනවා ප්‍රී ඇටෙන්ටිව් ඇට්‍රිබියුට්ස් කියලා කියනවා. හරි විෂුවල් එකට දැන් තෝරගන්න කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ලයින් chart එකක් දාන්න ඕන තැනකට පයි chart එකක් දාලා හරියන්නේ නැහැ. පයි chart එකක් දාන්න ඕන තැනකට ටේබල් එකක් දාලා හරියන්නේ නැහැ. ඒ වගේ අපි හරි විෂුවල් එක හරි තැනකට තෝරගන්න කන්සෙප්ට් එක සම්බන්ධව රයිට් අතර විෂුවල් සාර කනෙක්ෂන්ස් හදන්නේ කොහොමද, ෆිල්ටර්ස් දාන්නේ කොහොමද, ටූල් ටිප් කියලා කියන්නේ මොකද්ද, මේ වගේ දේවල් තමයි අපි මේකදී ඉගෙන ගන්නේ. සහ කස්ටම් විෂුවල්ස් හදන්නේ කොහොමද. ඒ වගේ දේවල් කීපයක් අපි මෙතෙන්දී ඉගෙන ගන්නවා. රයිට්. එතකොට විෂුවලයිස් ලේයර් එක වගේ දවස් දෙකක් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි තව දවස් දෙකක් අපි ඉගෙන ගන්නවා. දැන් අපි හදාගත්ත ඩෑෂ්බෝඩ් එක අපි පබ්ලිෂ් කරන්න ඕන ඒ කටට පේන්න. ඒකට අපි පාවිච්චි කරන ටූල් එකක්. ඒකට අපි කියනවා Power BI Service කියලා. right? Power BI Service කියලා කියන්නේ cloud platform එකක්. අපි account එකක් හදලා ඒකේ තමයි අපි ඩෑෂ්බෝඩ් එක අපි host කරන්නේ. අපි හදාගත්ත ඩෑෂ්බෝඩ් ඒක හදාගන්නේ කොහොමද කියලා අපි මේ Power BI Service එකේදී ඉගෙන ගන්නවා. මේකේදී අපි ඉගෙන ගන්න දේවල් කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඩෑෂ්බෝඩ් එක පබ්ලිෂ් කරන්නේ කොහොමද? workspace එකක් හදාගන්නේ කොහොමද? ඊට පස්සේ අපි තව දෙයක් ඉගෙන ගන්නවා මේ අපි මේකෙදි දෙයක් කරනවා data gateway කියලා එකක් හදනවා. data gateway එකක් කියලා කියන්නේ අපි අපේ data automatically refresh වෙන්න අපි connection අපි හදන්න ඕනේ අපේ automatic refresh වෙන පොඩි methodology එකක් තියෙනවා. ඒකට අපි use කරනවා data gateways කියලා දෙයක්. data gateway එකක් අපි කරන්නේ හදාගන්නේ කොහොමද? ඒක configure කරන්නේ කොහොමද කියලා අපි මේක ඉගෙන ගන්නවා. ඉතින් මේකෙත් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. report action කියලා කියන්නේ මොකද්ද? data set action කියලා කියන්නේ මොකද්ද? dashboard එක share කරන්නේ කොහොමද වෙන කෙනෙක් එක්ක? මේ Power BI ඇතුලේ apps හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. Power BI apps කියලා තියෙන වර්ගයක් තියෙනවා. ඒ Power Apps නෙමෙයි. Power BI apps කියලා Power BI ඇතුලේ පාවිච්චි කරන apps වර්ගයක් තියෙනවා. අපි ඒක පාවිච්චි කරන්නේ කොහොමද? අපි ලොකු audience එකක dashboard එකක් share කරනවා නම්. ඊට පස්සේ row level security කියලා වර්ගයක් තියෙනවා. row level security කියලා මොකද්ද? right. deployment pipeline එක කියලා කියන්නේ මොකද්ද? ඒකට මේ සම්බන්ධව අපි ඉගෙන ගන්නවා Power BI service වලදී. ඒතර මේකට අපි දවස් දෙකක් ගන්න. ඒතර ඒ විදිහට තමයි අපි දවස් 10 අපි plan කරලා තියෙන්නේ. දවස් 3ක් Power Query වලට, දවසක් data modeling වලට, දවස් දෙකක් DAX වලට, තව දවස් දෙකක් අපි ඉගෙන ගන්නවා visualization. අන්තිමට අපි දවස් 10ක් ඉගෙන ගන්නවා Power BI service part එක. මේ විදිහට තමයි අපි දවස් 10 plan කරලා තියෙන්නේ. දවස් 10 අපි පැය දෙකමාර ගන්න මෙන්න මේ ටික අපි cover කරනවා. එතකොට අද දවසේ අපි මොනවද කරන්න කියලා චුට්ටක් බලමු. ඔයාලට මේක මම කරන්න කලින් මම පොඩ්ඩක් සෙෂන් එක නවත්තන්නම්. ඔයාලට අපේ content එක සම්බන්ධව කොහෙද තරම් ගැටලුවක් තියෙනවා නම් more than happy to share it with you. කොහෙද සම්බන්ධව ගැටලුවක් තියෙනවද? anyone? Okay. Nice. right. අපි එහෙනම් සෙෂන් එක කන්ටිනියු කරමු. right. දැන් අපි මම මේක කරන්න කලින් මම තව එක දෙයක් කරන්න මේ ඒ තමයි අපි බලමු මේ කොහොමද Power BI software එක install කරගන්නේ කියලා. අපි මේ සෙෂන් එක කරන්න කලින් මම හිතන්නේ මෙතන සමහර කට්ටිය ඉන්න පුළුවන් Power BI software එක මේ විදිහට install කරගත්ත කට්ටිය. සමහරට මෙතන ඉන්න පුළුවන් දැනට Power BI software එක කවදාවත් පාවිච්චි කරලා නැති install කරගෙන බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම සාධාරණ වෙන්න අපි Power BI software එක install කරගන්නේ කොහොමද කියලා බලලා අපි මේ සෙෂන් එක කන්ටිනියු කරමු. right. මේකට Power BI software එක install කරගන්න පුළුවන් ක්‍රම දෙකක් අපිට තියෙනවා. මම සාමාන්‍යයෙන් recommend කරන්නේ පළවෙනි method එක install කරගන්න කියලා. මොකද ඒකට හේතුව තමයි Power BI කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර update වෙන software එකක්. නිසා පළවෙනි method එක install කරගන්න දෙන benefit එක තමයි automatically ඔයාලගේ Power BI software එක update වෙනවා එතකොට. right. පළවෙනි method එක තමයි software එක install කරගන්න තියෙන. ඔයාලට පුළුවන් ඔයාලගේ start button එකට click කරලා මෙතන search කරන්න Microsoft Store කියලා. ඔයාලේ කවුරුහරි ඉන්නවනම් MacBook එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවනම් MacBook එක ටිකක් process එක ටිකක් වෙනස්. ටිකක් ලොකු process එකක් තියෙන MacBook එකට Power BI software install කරගන්න.
MacBook එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් මට personal message එකක් දාන්න මම මේ method එක කියලා දෙන්නම්. ඒ නිසා මේ කවුරු කෙනෙක් මම හිතන හැමෝම Microsoft computers මේ Windows computers පාවිච්චි කරන්න කියලා. කවුරු කෙනෙක් කියනවා මට personal message එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. right ඔයාලා Microsoft Store එක open කරගන්න ඕනේ. right මම දැන් ඔයාලා දන්නද Microsoft Store කියලා කියන්නේ මොකක්ද කියලා. Store එක ඇතුලේ ඔයාලා search කරන්න Power BI කියලා. right මෙතන උඩ Power BI කියලා search කරන්න Microsoft Store එකට ගිහිල්ලා එතකොට මෙන්න මේ වගේ පළවෙනිට ඔයාලට එනවා බලගන්න පුළුවන් Power BI desktop කියලා එක. right මේ Power BI desktop එක තමයි අපි install කරගන්න ඕනේ. මම මේක already install කරලා තියෙන්නේ. නිසා මෙතන මට open කියලා button එකක් කියන්නේ. දැන් ඔයාලා install කරලා නැත්නම් මෙන්න මෙතන get කියලා button එකක් පෙන්නයි. right get කියන blue color button එකට click කරපුවාම Power BI software එක automatically download වෙලා software එක install වෙනවා. ඒ නිසා මෙන්න මේ method එක පාවිච්චි කරලා Power BI install කරගන්න. මොකද ඒකේ හේතුව තමයි Power BI වල මොකක් හරි update එකක් වුණොත් එහෙම automatically Power BI එකෙන් automatically මේ Microsoft Store එකෙන් වාගේ software එක update වෙනවා. right ඒක ඔයාලට මම පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් YouTube එකට ගිහලා බලුවොත් එහෙම බලන්න පුළුවන් ඔයාලට. සාමාන්‍යයෙන් Power BI කියලා කියන්නේ search කරන Power BI official කියලා search කරලා බලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන්. මේ තියෙන Power BI official YouTube channel එක Microsoft ලගේ YouTube channel එක. මේක ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන Power BI updates ආපු ඒවා. ඉතින් ඔයාලට කියනවා අප්‍රේල් වල update එකක් කරලා තියෙනවා. මාර්ච් වල update එකක් කරලා තියෙනවා. පොඩි වීඩියෝ එකක් කරලා දානවා ඒ සම්බන්ධව. දැන් මේක ගත්තොත් එහෙනම් අප්‍රේල් මාර්ච් පෙබරවාරි ජනවාරි නොවැම්බර් දෙසැම්බර් වෙලා නැහැ. නොවැම්බර් වෙලා තියෙනවා සෙප්තැම්බර්. ඒ වගේ සාමාන්‍ය Power BI කියලා කියන්නේ අර ඉක්මනට යාළුවෝ පොඩි updates යාලා දෙනවා. ඒක නිසා මේ අපි දැන් අර මේ method එක install කරගත්තාම දෙන benefit එක තමයි අපිට පුළුවන් මේ update එකක් આવත් එම automatically update එක ගන්නවා. ඒ නිසා අපිට වෙනවා install කර කර ඉන්න දෙයක් නැහැ. ඒ නිසා පළවෙනි method එකෙන්ම software install කරගන්න. එතකොට ඔයාලට ඒක ලොකු benefit එකක් වෙනවා. දැන් ඔයාලා මේ එහෙම නැත්නම් downloadable method එකකින් කරලා තියෙනවා නම් already කරලා තියෙනවා නම් මම recommend කරන්නේ දැනට තියෙන Power BI version එක delete කරලා uninstall කරලා ආයෙත් store එකෙන් install කරගන්න. එතකොට ඒක හැමදාම ඔයාලට updated Power BI version එක වගේ හැමදාම තියෙනවා. හැබැයි සමහරවිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ සමහර companies වල company වල laptop පාවිච්චි කරන කට්ටියට එහෙම සමහරට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක තමයි සමහර companies වලින් Microsoft Store එක block කරනවා. එහෙනම් මේකේ games එහෙමත් තියෙනවානේ. ඒ නිසා සමහර companies වලින් මේව block කරනවා. right ඒ නිසා මේ games එහෙම තියෙන නිසා මේ වගේ ඒවා සමහර companies වලින් Microsoft Store එක block කරනවා. ඒකට කරන්න තියෙන එකම method එක තමයි ඔයාලට right ඔයාලට කරන්න තියෙන එකම method එක තමයි ඔයාලට පුළුවන් browser එක open කරලා browser එක type කරන්න Power BI desktop download කියලා. download කියලා search කරන්න. එතකොට එන පළවෙනි link එකට click කරන්න. මේ වෙන link click කරන්න එපා. මේ software එක කියන ඒවා click කරන්න එපා. බලලා original Power BI Microsoft ලගේ link එකටම click කරන්න. ඊට පස්සේ මෙතනින් මේ blue color button එකක් තියෙන download කියලා මේ download button එකට click කරන්න. ඒක download වෙනවා. right මෙන්න මේක click කරන්න. ඒක download වෙනවා. ඔයාලට මේක use කරන්න පුළුවන්. ඊට මේක ඇවිල්ලා මේ exe file එක download වෙන්නේ. මේක ඔයාලා use කරලා ඔයාලට Power BI install කරගන්න පුළුවන්. හැබැයි මම කලින් කිව්වා වගේ මේක දැන් disadvantage එක තමයි මේකේ අර ඔයාලගේ අර මොකක් හරි හේතුවකට ඔයාලා අප්ඩේට් කරන්න නවතුණා කියලා හිතන්නකෝ. මේක හැම මාසෙකම මේක මැනුවලි ඒවා ඩවුන්ලෝඩ් කරලා අප්ඩේට් කරන්න ඕනේ. එක මාසයක් කර අප්ඩේට් කරන්න නවතුනොත් එම ඔයාලා පරණ version එක පාවිච්චි කරනකොට සමහර අලුත් features එහෙම වලට use කිරීමේ හැකියාව නැහැ සහ හැම මාසෙම මේක අප්ඩේට් කර ඉන්නේ කරදර නිසා තමයි මම මේ method එක recommend කරන්නේ නැත්තේ. ඒකට නෝක මතක තියාගන්න ඔය විදිහට තමයි Power BI software එක install කරගන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම free download කරන්න පුළුවන්. මේක installation එක Power BI desktop use කරන ඔක්කොම free තියෙන්නේ. ඔයාලට free මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු අද දවසේ අපි තව පොඩ්ඩක් කීපයක් තව දේවල් කීපයක් ඉගෙන ගන්න දිනවා. ඒ තමයි මේ අපි decision making කියලා කියන්නේ මොකද්ද? අපි තීරණ ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අපි තීරණ ගන්නවා කියලා කියන්නේ සරලවම අපි choice එකක් select කරන process එකට තමයි choice එකක් හෝ choice කීපයක් හරි select කරන process එකට තමයි අපි decision making කරනවා කියලා කියන්නේ. කියන්නේ මොකද්ද මේක අතන theory එක ගත්තොත් එහෙම practical එක ගත්තොත් එහෙම අපි ජීවිතේ ගන්න decisions මොනවද? personal decisions. සමහර උදේ නැගිටලා අද උදේට කන්නේ මොනවද කියලා අපි decision එකක් ගන්නවා. අද උදේට අපි healthy මොනවද salad එකක් කනවද නැත්නම් අද උදේට අපි omelette එකක් විතරක් කනවද නැත්නම් අපි අද rice and curry කනවද? ඒ වගේ අපි ජීවිතේ ඉතින් කැම ගැන decisions ගන්නවා. ඒ වගේම clothing ගැන අද ඔෆිස් එකේ අදින්න මොකද shirt එකක් අදිනවා t-shirt එකක් අදිනවා. ඒ වගේ අපි ඇඳුම් ගැන decisions අපි ගන්නවා. ඒතර
ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා. අපි ට්‍රිප් එක යන්නේ මේ අවුරුද්ද ට්‍රිප් එක කොහෙද අපි කතරගම යනවද? නැත්නම් අපි නෝරෙලිය යනවද? රයිට් ඒ වගේ අපි ඒ වගේ දේවලුත් අපි ජීවිතේ ප්ලෑන් කරනවා. එතකොට මේ තියෙන අපේ පර්සනල් ගන්න ඩිසිෂන්ස්. රයිට් අපි choices කීපයකින් අපි එක choice එකක් හෝ choices කීපයක් ගන්නවා. රයිට් ඔක තමයි decision making කරනවා කියලා කියන්නේ. එතකොට කම්පැනි ඩිසිෂන්ස් ගන්නවා. කම්පැනිස් ගන්න ඩිසිෂන්ස් මොනවද? අපි අලුතෙන් බ්‍රාන්ච් එකක් ඕපන් කරනවද? අලුතෙන් ප්‍රොඩක්ට් එකක් අපි ලොන්ච් කරනවද? අපි කාටද ඊළඟට ප්‍රොමෝෂන් එක දෙන්නේ? අපි කස්ටමර්ස් කොච්චර සැටිස්ෆයිඩ්ද? ඔය වගේ ප්‍රශ්න යාලට තියෙනවා. ඒ ප්‍රශ්න සම්බන්ධ වෙලා ඩිසිෂන්ස් ගන්නවා. එතකොට ඉස්සර කාලේ කම්පැනිස් වල ඩිසිෂන් ගත්තේ මෙන්න මේ විදිහට. මම ඔයාලට මගේ පොඩි උදාහරණයක් කියන්න මගේ ජීවිතයේ මගේ පර්සනල් ලයිෆ් එක උදාහරණයක් කියන්නම්. ඒ තමයි මම 2011 දී මගේ ෆස්ට් ජොබ් එකට මම ගියේ 2011 දී. 2011 මම ගියා මාතලේ තිබ්බ පොඩි ගාමන් ෆැක්ටරි එකේ මැනේජ්මන්ට් ට්‍රේනින් කෙනෙක් විදිහට ගිය එක තමයි මගේ ෆස්ට් ජොබ් එක උනේ. පොඩි කම්පැනි එකක්. මිනිස්සු 200ක් නැසොරි මිනිස්සු 300ක් වගේ වැඩ කරපු පොඩි ෆැක්ටරි එකක් ඒක. එතකොට ওই ෆැක්ටරි එකේ මේ ටී-ෂර්ට්ස් නැවුවේ පොලෝ ටී-ෂර්ට්ස් නැවුවේ. කියන්නේ මේ දැන් කොළයක තියෙන ටී-ෂර්ට්ස් මහන්නේ. එතකොට ටී-ෂර්ට්ස් මහන්ද අලුතෙන් ඕඩරයක් આવත් මෙයාලා කරන්නේ නැහැ. හිතන්න අලුතෙන් ඕඩරයක් එනවා. අලුතෙන් ඕඩරයක් කරන එකේ අපි ගමු ටී-ෂර්ට්ස් 10000ක් මහන්න ඕනේ දැන්. ඊට එතකොට කරන්නේ මේ ඒ කම්පැනි හිටියා ටෙක්නිකල් මැනේජර් කෙනෙක්. එතකොට එයාට අවුරුදු 70 විතර වයස. එයා කරන්නේ අපි හැමෝටම මීටින් එකක් ගන්න. එතකොට මමත් මැනේජ්මන්ට් ටීම් එකේ හිටපු නිසා මැනේජ්මන්ට් ට්‍රේනින් කෙනෙක් විදිහට හිටපු නිසා මටත් මේ මීටින් වලට යන හැකියාවක් තිබ්බා. එතකොට මේ එයා කරන්නේ මීටින් එකක් ගන්නවා. එයාගේ රූම් එකට මීටින් එකක් කරගෙන ටී-ෂර්ට් එක හැමෝටම බෙන අලුතෙන් කස්ටමර් කෙනෙක් අලුතෙන් ඕඩරයක් ආපම එයා ඕඩර් එකේ සාම්පල් ටී-ෂර්ට් කියලා එකක් තියෙනවා. සාම්පල් ටී-ෂර්ට් එක අපි හැමෝටම පෙන්නලා එයා කියනවා මෙන්න මේ ටී-ෂර්ට් එක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ටී-ෂර්ට් එක මහන්න ඕනේ අංක 5 ප්‍රොඩක්ෂන් ලයින් එකේ කියලා කියනවා. ගාමන් ෆැක්ටරි වල තියෙන ප්‍රොඩක්ෂන් ලයින්ස් කියලා තියෙන කෙනෙක්. එක ලයින්ස් වල තමයි එක ප්‍රොඩක්ට්ස් මහන්නේ. කියන්නේ ප්‍රොඩක්ෂන් ලයින්ස් 10ක් 20ක් 100ක් න කම්පැනිස් තියෙනවා. right. ඒතර එයා කියනවා මේ අංක 5 ප්‍රොඩක්ෂන් ලයින් එකේ තමයි මේ ටී-ෂර්ට් එක මහන්න ඕනේ. ඊට පස්සේ එයා කියනවා මේ ටී-ෂර්ට් එක මහන්න මැෂින් හදන්න ඕනේ. මේ මැෂින් හදන්න ගැලපෙන්නේ කමල් කියන මැකැනික් කියලා කියනවා. right. ඉතින් කියනවා මැකැනික් ඒ කමල් තමයි මේ මැකැනික් තමයි මේ මැෂින් හදන්න ඕනේ. ඊට පස්සේ එයා කියනවා මේකේ මේ එක ඔපරේෂන්ස් දෙන ටී-ෂර්ට්ස් වල දැන් ඔය ගාමන් ෆැක්ටරි එක වැඩ කරපු කෙනෙක් නම් දන්නේ නැති අපරල් ප්‍රොඩක්ෂන් එක වැඩ කරපු කෙනෙක් නම් දන්නේ නැති මේ සාමාන්‍යයෙන් අපරල් එන්වයරන්මන්ට් එකේ කියන්නේ ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එක අපි මේ මුළු ටී-ෂර්ට් එකම එක්කෙනෙක් මහන්නේ නැහැ. එක්කෙනෙක් කරන්නේ එක කෑල්ලයි මහන්නේ. සමහරට එක නූල් දෙක තුනක් තමයි තමන්ට ගහන්න එක ටී-ෂර්ට් එක මහන්නේ. සමහරට එක්කෙනෙක් ලේබල් එකක් මහලා දෙනවා. තව කෙනෙක් කොලර එක හරිය මහන පොඩ්ඩක්. ඒ වගේ අර කොටස් තමයි යාලා මහන්නේ. ඒකට මේ මහන ඔපරේටර්ස්ලා ඩිසයිඩ් කරත් ඒ මැනේජර්ම තමයි. ඒ කියන්නේ එයා කියනවා මේකේ කොලර් එක මහන්න 9 දාන්න. එතකොට මේකේ මේ ලේබල් එක මහන්න මේ කමනිව දාන්න. ඔන්න වගේ අර එයා එක ඩිසිෂන්ස් දෙනවා. right. ඒතකොට ඩිලිවර් ලා අන්තිමට ප්‍රොඩක්ෂන් එක කරන්න ඕනේ කොහොමද කියලා සම්පූර්ණ මෙයා ඉන් ඩීටේල් අපේ විස්තරයක් දීලා يعني කරන්න ඕනේ කොහොමද කියලා ප්ලෑන් එකක් දීලා අපි ඒක ෆලෝ කරන්න තමයි තියෙන්නේ. හැබැයි අලු විශ්වාස කරද්දී දැන් මම කිව්වට මේ එයා ගත්ත ඩිසිෂන්ස් වලින් 99%ක්ම හරි. 99%ක්ම එයා ගත්ත ඩිසිෂන්ස් වැරදි නැහැ. එතකොට එතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? එතන තියෙන ප්‍රශ්නේ තමයි එයා ඩිසිෂන් එක ගත්තේ කොහොමද කියලා. එයා ඩිසිෂන් එක ගත්තේ එයාගේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එක බේස් වෙලා තමයි එයා ඩිසිෂන් එක ගත්තේ. ඒ කියන්නේ එයාගේ පර්සනල් එක්ස්පීරියන්ස් වලින් තමයි ඩිසිෂන් එක ගත්තේ. එතකොට පර්සනල් එක්ස්පීරියන්ස් වලින් ඩිසිෂන් එක ගන්න ඉතින් ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මොකක් හරි හේතුවක් වෙලා ඒ මැනේජර් මොකක් හරි කරදරයක් වුණා කියලා දැන් මාස 3ක් විතර කම්පැනිට දැන් ඉන්න වෙන්නේ නැහැ. ඒතර කම්පැනි අලුතෙන් ප්‍රොඩක්ෂන් එකක් කරහම ඒක දුවන්නේ නැතු වෙන්න ඕනද? මේ කෙනෙක් මත රිලයි වෙන්න බෑනේ. ඒ ගට් ෆීලිං එක. එතකොට එයාගේ එක්ස්පීරියන්ස් මත ඩිසිෂන් රිලයිබල් අපිට ඩිසිෂන්ස් ගන්න බෑ. මොකක්ද එක තමයි අපි data පාවිච්චි කරලා decision making ගන්න process එකට ආවේ. right. අපි කම්පැනිස් වල ඕන තරම් data තියෙනවා. අපි කම්පැනිස් වල ඕන තරම් data තියෙනවා. අවුරුදු ගානක data අපේ කම්පැනිස් වල තියෙනවා. එක තැන් වල නැහැ. කියන්නේ එකම තැනක නැහැ. එක තැන් වල තියෙන්නේ. හැබැයි data තියෙනවා. right. එතකොට මේ තියෙන්නේ අපේ මේ තියෙන්නේ මේ වගේ අර මේ පොඩි data සම්බන්ධ පොඩි කතන්දරයක් තියෙන්නේ. මේ තියෙන්නේ Facebook වල විනාඩියට වෙන දේවල්. ඔයාලා පෙන්නති Facebook වල විනාඩියකට කොච්චරක් ෆොටෝස් අප්ලෝඩ් වෙනවද කොච්චරක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වෙනවද බලන්න මේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ලක්ෂයක් විතර යනවා Facebook වල විනාඩියකට. කොච්චරක් ලයික්ස් වටෙනවද 3.1 මිලියන් වලට වඩා ලයික්ස් වටෙනවා. ඒ වගේ විනාඩියකට Facebook වල හිතාගන්න බැරි තරම් ලොකු දේවල් වෙනවා.
right? ඔය වගේම තව tools ගණනාවක් තියෙනවා මේ ලෝකේ. Netflix තියෙනවා. Netflix එක කොච්චරක් users stream කරගනවද data. ඒතකොට තව LinkedIn එක කොච්චර jobs වලට apply කරනවද, Facebook වල friend request කොච්චරද, Teams meetings කොච්චරද, right? ඒ වගේ මේ ලෝකේ ගොඩාක් දේවල් එක විනාඩියක ඇතුළත වෙනවා. මේ කියන්නේ විනාඩියක ඇතුළත වෙන දේවල්. එක එක platforms වල විනාඩියක ඇතුළත වෙන දේවල් තමයි මෙන්න මෙතන මේ දාන්නේ. මේ තියෙන්නේ අර මීට අවුරුදු ගානකට කලින් කරපු රිසර්ච් එකක්. data never sleeps කියලා. ඒකේ තියෙන රිසර්ච් එකේ තියෙන data ටික තමයි මේ තියෙන්නේ. right? එතකොට කොච්චර data තියෙනවද කියලා කිව්වොත් එහෙනම් මේ ලෝකේ මේ වෙනකොට මෙන්න මේ වගේ ලොකු data growth එකක් තියෙනවා. අපිට පේනවා 2010 දී මේ ලෝකෙම තිබිලා තියෙන්නේ සෙටාබයිට් 2යි data. සෙටාබයිට් කියලා කියන්නේ ගිගාබයිට් මෙගාබයිට් වගේ අර data measure කරන පොඩි මේ මෙට්‍රික් එකක්. right? එතකොට මේ 2010 දී මුළු ලෝකෙම තිබෙන data එකතුනට ගත්තොත් මේ කියන්නේ ඔයාලා තිබ hard drives, cloud වල තිබ data, servers වල තිබ data, DVDs තිබ එක, DVD CDs තිබ data. මොන ඔය ටික ඔක්කොම එක තැනකට ගත්තා කියලා හිතන්න. එක තැනකට අපි ගත්තා. එතනට ගත්ත බලුවොත් එහෙම මේ මුළු data ප්‍රමාණය වෙන්නේ ආසන්න වශයෙන් සෙටාබයිට් 2යි 2010 දී. හැබැයි 2025 දී වලට පේනවා ඇති සෙටාබයිට් 2ක් තිබ්බ එක සෙටාබයිට් 181ක් වෙලා තියෙනවා. අවුරුදු 15ට ඒක 90 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. right 90 ගුණයකින් data වැඩි වෙලා තියෙනවා මේ ලෝකේ. right ඕක තමයි හේතුව ඔය data analytics data business intelligence කියන concept එක මේ ලෝකේ ගොඩක් ප්‍රචලිත වෙන්න හේතුව තමයි මෙන්න මේ graph එකෙන් පෙන්වන්න වලට. මොකද 2010 මොකද මම ජොබ් එක පටන් ගන්න කාලේ ලොකුවට එහෙම තිබ්බ ඇනලිටික්ස් තිබ්බ හැබැයි මෙච්චර ලොකු ඩිමාන්ඩ් එකක් ඒ දවස්වල ලොකු data analyst කෙනෙක්ට තිබ්බේ නැහැ. right ඒක වැඩි වෙන හේතුව තමයි මේ ලෝක data අපිට පුළුවන් තරම් ගොඩක් හම්බ වෙච්ච එක තමයි අපිට data companies වල තියෙන එක තමයි දැන් අපිට ගොඩක් ඩිමාන්ඩ් එකක් එන්න හේතුව. data analyst කෙනෙක් ජොබ් වලට. right මේ තියෙන්නේ එහෙම data ලොකු වැඩිවීමක් වෙන්න හේතුව right data වැඩි වෙන්න හේතුවක් තියෙනත් තිබේ. data වැඩි වෙන හේතුව වල බලන්න බලන රූප දෙකකින් වම් පැත්තේ තියෙන රූපයක් මේ IBM වලින් ship කරන hard drive එකක් තියෙනවා. දකුණු පැත්තේ රූපයක් තියෙනවා. ඒ තියෙන්නේ micro SD card එකක් fingertip එකකට තියාගෙන ඉන්න. මේ රූප දෙක බලවහම ඔයාලට දේවල් කීපයක් පේනවා ඇති. දැන් පළවෙනි එක තමයි කාලයත් එක්ක physical size එක ගොඩක් අඩු වෙලා තියෙනවා. storage devices වල. ඒ වගේම කාලයත් එක්ක storage capacity වැඩි වෙලා තියෙනවා. මොකද 1956 දී තිබිලා තියෙන මෙගාබයිට් 5යි. මේ වෙනකොට අපිට ලොකු data ප්‍රමාණයක් අපිට අත්අඩු තියාගන්න පුළුවන්. right storage capacity වැඩි වෙලා තියෙනවා. physical size එක අඩු වෙලා තියෙනවා. සහ price එකත් අඩු වෙලා තියෙනවා. මොකද 1956 දී මේ වගේ එකක් කියලා කියන්නේ මිලියන් ඩොලර් ප්‍රොජෙක්ට් එකක්. මිලියන් ඩොලර් ප්‍රොජෙක්ට් එකක් මේක. එතකොට මේ ප්‍රයිස් එක දැන් ගත්තම මයික්‍රෝ SD කාඩ් එක දාලා අඩුවෙන් ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ප්‍රයිස් එක ගොඩක් අඩු වෙලා තියෙනවා කාලයත් එක්ක. හතරවෙනි හේතුව තමයි මේක පිටවස් තියෙන ටෙක්නොලොජි එක. ටෙක්නොලොජි එක ඇඩ්වාන්ස් තමයි හැබැයි ටෙක්නොලොජි එක ඊසි වෙලා තියෙනවා. ඊසි කියලා කියන්නේ ඉස්සර ගත්තොත් මේ ඔය වගේ හાર્ඩ්වෙයාර් එකක් හදනවා කියලා කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඒකට software engineers ලා ඕනේ, electronic engineers ලා ඕනේ, right? ඒ වගේ ගොඩාක් කට් එකතු වෙලා තමයි මෙන්න මේ වගේ හાર્ඩ්වෙයාර් එකක් හදන්නේ. ලොකු process එකක් ඒක. හැබැයි දැන් ගත්තොත් එහෙම මේ අතරම chips එකම හදන්නේ ඒවා print කරන්නේ කියන raw materials එක දැම්මට පස්සේ automatically machine එකෙන් print වෙලා එනවා ඒ ටික. එතකොට ඉස්සර වගේ නෙමෙයි දැන් ඉක්මනට production එක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හේතු නිසා තමයි මේ ලෝකේ තියෙන data ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. right. නිකන් මතක් කරගන්න දැන් මේ ටිකක් ඔය පරණ කට්ටිය ටිකක් වයස කට්ටියට මතකද දැන් 35ක් විතර කට්ටියට හොඳට මතක ඇති. අපි 2008 7 වගේ 8 වගේ 8 9 වගේ YouTube එකට ගිහිල්ලා බලපුවාම මේ ඉස්සර YouTube එකේ වීඩියෝස් වල තිබ්බ මැක්සිමම් ක්වොලිටි එක තිබ්බේ මේ 240. 240 තමයි මැක්සිමම් ක්වොලිටි එක තිබ්බේ. right. 144 240 තමයි මැක්සිමම් ක්වොලිටි එක තිබ්බේ. දැන් YouTube එකේ කවුරුත් එම 240 වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ නැහැ නේ. ඒකට හේතුව මොකද්ද? දැන් එයාලා අපි තවදුරටත් මේ කැපැසිටි කියන එක ලොකු ඔබ්ස්ටකල් එකක් විදිහට දකින්නේ නැහැ දැන්. data වල තියෙන කැපැසිටි එක ඔබ්ස්ටකල් එකක් විදිහට දකින්නේ. දැන් අපි බලන්නේ ක්වොලිටි එක වැඩි කරන්න. data වල තියෙන. ඒකත් එක තමයි මේ වෙනකොට data මෙච්චර ප්‍රමාණයක් ලෝකෙ වැඩි වෙලා තියෙන්නේ. කොච්චරක් වැඩි වෙලා තියෙනවද කියලා කියනවා නම් data. ඔයාලා පිළිගන්නවද මිනිස්සු ගල් යුගයේ අදපු චිත්‍ර. කියන්නේ අපි ගල් යුගයේ අදපු චිත්‍ර. ඒකට පුස්කොළ පොත්වල තිබ්බ data. ඒතර ඊජිප්තුවේ පිරමීඩ වල තිබ්බ ඇදලා තිබ්බ රූපාක්ෂර කියලා කියන්නේ ඒවා. එතකොට අපි ඉස්සෙල්ලා පොත් තිබ්බේ ඒවා. දැන් පරණ කම්පියුටර්ස් වල තිබ්බේ ඒවා. පරණ කම්පියුටර්ස් කියලා කියන මහලොකු දෙයක් නෙමෙයි අපි 2002 මොනේ මතකයි ඒ වගේ කාලේ අපි Vice City වගේ ගේම්ස් ගහන කාලේ තිබ්බ data. right. ඒ වගේ තිබ්බ කම්පියුටර්ස් වල තිබ්බ data. right. ওই ටික ඔක්කොම එකතු කරලා පැත්තකින් තිබ්බත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් data දැන් අපි අන්තිම විනාඩි 10 දී මේ ලෝකේ එකතු වෙනවා.
ඒ කියන්නේ විනාඩි 10කට අපි එකතු කරන data more data than prehistoric time until 2003. දෙස් 3 වෙනකන් තිබ්බ data මුළු කියන්නේ මිනිස්සු ලියන්න පටන් ගත්ත කාලේ ඉඳලා දෙස් 3 වෙනකන් තිබ්බ data එක එකතු කරත් ඊට වඩා data ප්‍රමාණයක් අපි අන්තිම විනාඩි 10දී මේ ලෝකෙට create කරනවා. right. ඒතර ඔච්චර ලොකු data ප්‍රමාණයක් දැන් මේ ලෝකේ එනවා. ඒ නිසා දැන් කියන කතන්දරයක් තමයි data is the new oil කියලා. right. data තියෙන companies තමයි දැන් data run කරන companies තමයි දැන් ලෝකේ ලොකුම companies වෙලා තියෙන. අපි නිකන් උදාහරණ බැලුවොත් Google එක, Microsoft, right. එතකොට OpenAI, එතකොට Amazon, right. මේ ඔක්කොම data වලින් දුවන companies. right. ඒතර ඒ නිසා තමයි එයාලා ලොකු companies වෙලා තියෙන. data වල control එක තියෙන නිසා තමයි එයාලා ලොකු companies වෙලා තියෙන්නේ. right. එතකොට ඒකත් එක්ක අපි ඉගෙන ගන්න මොකද්ද business intelligence කියලා කියන්නේ කියලා. business intelligence කියලා කියන්නේ process එකක්. business intelligence කියලා කියන්නේ අපේ company වල තියෙන අපේ raw සහ historical data පාවිච්චි කරලා ඒ වගේම අපි actionable insights කරන process එකට තමයි අපි කියන්නේ business intelligence කියලා. right. දැන් සරලව ගත්තොත් එහෙම දැන් හිතන්න අපේ company තියෙනවා Excel file එකක් තියෙනවා. ඊට පස්සේ අපේ database එකක් තියෙනවා SQL වගේ එකක්. මම DB කියලා දාන්න. database එකක් තියෙනවා. ඊට පස්සේ අපිට තව තියෙනවා හිතන්නකෝ මේ PDF එකක් කියනවා. PDF මේ වගේ දේවල් වල data තියෙනවා. PDF වල එක එක වගේ data තියෙනවා. අපි කරන පළවෙනි දේ තමයි මොකක් හරි අපි report එකක් මොකක් හරි generate කරගන්න ඕන අපි කරන පළවෙනි දේ තමයි මේ අපේ තියෙන historical සහ live data. right. historical සහ live data. සමහරට Excel file එක PDF එක historical data එක කියන්නේ මීට කලින් අවුරුද්දකට කලින් සාදපු data වෙන්න පුළුවන් මේකේ තියෙන. හරි guys. right. එතන මේකේ Excel file එක සහ එතකොට මෙතන තියෙන මේ PDF එක ටිකක් අවුරුදු ගානකට කලින් අපු data වෙන්න පුළුවන්. එතකොට මෙතන DB එකේ කියන්නේ database එකේ සමහරට තියෙන්නේ real time එකේ අපිට අලුතින් එන data වෙන්න පුළුවන්. නේද? එතකොට අපි කරන පළවෙනි දේ තමයි අපි තියෙන historical data සහ current data ඔක්කොම එකතු කරලා එක තැනකට අපි ගන්න ඕනේ. මේකට අපි කියනවා data collection and transformation කියලා කියනවා. අපි කරන පළවෙනි දේ තමයි business intelligence වලදී මේක ඔක්කොම එකතු කරලා එක තැනකට අපි ගන්නවා. මෙතන අපි කරන දේ තමයි මේකට කියන තව නමක් තමයි ETL කියලා මේකට කියන. අපි ඉගෙන ගත්ත Power Query කියන tool එක use කරලා මේක කරනවා කියන්නේ. මෙතෙන්ද අපි කරන්නේ අපි ETL tool එක use කරලා data collect කරලා data transform කරගන්නේ. clean කරගන්නේ. ඊට පස්සේ මේ clean කරගත්ත data අපි යවනවා අපි data analysis engine එකට. මේක තමයි අපි ඉගෙන ගත්තේ අර Vertipack engine කියලා එකක් තියෙනවා කියලා. ඒකේ තමයි අපි data connect කරලා data analyze කරලා අපි DAX language එකකට පාවිච්චි කරලා data ටික analyze කරගන්න මෙන්න මේ level එකේ. ඊට ටිකද අපි analyze කරගත්තා. analyze කරගත්තොත් කතාවරත් කියන අර one picture worth 1000 words කියලා කියනවනේ. ඒ නිසා අපි analyze කරගත්ත data ටික අපි visualize කරගන්නවා. අපි මේකෙන් තුන්වෙනි level එක වෙන visualization layer එකකින්. ඊට පස්සේ ඒ visualize කරපු data වලින් ඇත්තට value addition එකක් ගන්න process එකට තමයි අපි කියන්නේ business intelligence කියලා කියන්නේ. right. එතන business intelligence කියලා කියන්නේ steps හතරක process එකක්. ඒ තමයි අපි data ටික collect කරලා data transform කරලා ඒ transform කරගත්ත clean කරගත්ත data ටික අපි analyze කරගත්ත data අපි visualize කරගත්ත data ටිකෙන් අපි insight එකක් real time ගන්න එකට decision එක real time ගන්න process එකට තමයි අපි කියන්නේ business intelligence කියලා. So සරලව කිව්වොත් BI is the act of transforming raw and operation data into useful information for business decision making. එතන තමයි BI කියලා කෙටියෙන්ම කියන්නේ. ඉතින් BI පාවිච්චි කරන අපි දේවල් මොනවද පාවිච්චි කරන අපි එකක් තමයි අපිට මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් ඉක්මනට උත්තර දෙන්න පාවිච්චි කරනවා අපි. ඒ වගේම real time data බලාගෙන BI tool එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඉතින් දැන් අපිට මොකක් හරි වෙලා ඊළඟ තත්ත්වයට අපිට බලාගෙන ඉන්න මොකද්ද උනේ කියන එක කරන්න අපිට BI tools පාවිච්චි කරන්න පුළුවන්. So especially marketing and sales කරන කට්ටියට cross selling සහ upselling opportunities බලන්න එයාලට BI tool එක පාවිච්චි කරන්න පුළුවන්. cross selling සහ upselling කියලා කියන්නේ සරලව ගත්තොත් එහෙම දැන් හිතන්න pizza hut එකට ගියාට පස්සේ pizza hut එකෙන් තමයි pizza එක order කරොත් එහෙම එයාලා අහනවා නේද ඔයාලගේ මේ pizza එකත් එක්ක මොනවද ඕනේ කියලා. ඒ කියන්නේ coke එකක් වොන්ද නැත්නම් වට lava cake එකක් වොන්ද මොකක්ද ඒ කියන එක. ඕනද කියලා අහනවනේ. ඒ මොකක්ද එයා කරන්නේ? එයා cross sell කරන්න try කරනවා. cross sell කරනවා කියලා කියන්නේ pizza එකත් එක්ක වැඩිපුරම sell වෙන items මොනවද? ඒව තව ඔයාලට උනන් try කරනවා. ඒක තමයි cross selling කියලා කියන්නේ. ඊළඟ තව එකක් තියෙනවා upsell කරනවා. upsell කරනවා කියලා කියන්නේ ඒ product එකම තව value addition එකක් එක්ක විකුණන එක. දැන් හිතන්න ඔයා හන්දිය කඩේට යනවා කොත්තුවක් ගන්න. කොත්තුවක් ගන්න ගියාම මෙයාවට කියනවා මේ chicken කොත්තුවක් නෙමෙයි අපි අද cheese කොත්තුවක් ගමු කියලා කියනවා. දැන් මොකද්ද කරන්නේ? කොත්තුවම තමයි වැඩි විකුණන්නේ. හැබැයි තව value addition එකක් එක්ක දෙන්නේ. ඒකට අපි කියනවා upsell කරනවා කියලා.
selling කියලා කියන්නේ ඒකයි. තව value addition එකතු කරලා ඒක ඔයාට මේ product එකම දෙන එක තමයි upsell කරනවා කියලා කියන්නේ. ඒතර ඒව කරන්න ඔයාට පුළුවන්. හොඳ BI tool එකක් තියෙනවා. ඔයා දන්නවා business එකේ මොනවද වෙන්නේ කියලා. ඒ වගේම තමයි business එකේ තියෙන bottlenecks අඩු කරන්න පුළුවන්. bottleneck එකක් කියලා කියන්නේ බෝතලේ කට කියලා කියන්නේ. bottleneck එක කියන්නේ බෝතලේ කට වගේ කියන එක. බෝතලේ කට කියන්නේ නම තියෙන්නේ එහෙම. bottleneck එක කියලා කියන්නේ ඇත්තටම දැන් බෝතලේ කට කියලා කියන්නේ මොකද? දැන් හිතන්න ඔයා වතුර ලීටරයක් බෝතලයට පුරවලා මූඩිය ඇරලා අනිත් පැත්ත හැලුවොත් හැලුවොත් එහෙම වතුර ටික වැටෙනවනේ. ඊමට හැබැයි ওই වතුර වැටෙන වේගය තීරණය කරන්නේ කවුද? වතුර වැටෙන වේගය තීරණය කරන්නේ බෝතලේ කට. බෝතලේ කොච්චරක් කට ලොකුයිද කියන එකෙන් තමයි වතුර වැටෙන වේගය තීරණය කරන්නේ. ඒත් බිස්නස් වලත් ඔය වගේ බෝතල් කටවල තියෙනවා. බෝතල් කටවල කියන්නේ ඔයගේ බිස්නස් එක කොච්චරක් ස්පීඩ් යනවද කියලා තීරණය කරන බොටල්නෙක්ස් බිස්නස් එකේ තියෙනවා. සමහරට ඔයාලගේ ප්‍රොඩක්ෂන් එක වෙන්න පුළුවන්. සමහරට ඔයාලගේ සේල්ස් ටීම් එක වෙන්න පුළුවන්. සමහරට ඔයාලගේ HR එක වෙන්න පුළුවන්. බිස්නස් එකේ තියෙන බොටල්නෙක්ස් කොහෙද අපේ බිස්නස් එක ඉර වෙලා තියෙන්නේ? මොනවා ටික බලා ගන්න අපිට පුළුවන්. අපිට BI tool එක පාවිච්චි කරන්න. සහ BI tool එකේ තියෙන තව benefits තමයි ඒ බිස්නස් එක හොඳට අපි දන්නා මොනවද වෙන්නේ කියලා සහ අපේ decision making වලට ලොකු support එකක් වෙනවා. හොඳ BI tool එකක් තියෙන එක. right. මේ ටික තමයි එතකොට අපේ BI tools ගැන කියන්න තියෙන්නේ සහ මේ තියෙන අපේ BI මම මේක ලොකු ටයිම් එකක් ගන්නවා. මම දැන් අපි දැන්ට ලොකු ටයිම් එකක් ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ අපි එක එක ලෙවල් එකේ BI levels තියෙනවා. right. ඔය BI වල අපි levels ඔක්කොම තියෙනවා 4ක් තියෙනවා. මේ වල පේන ඇති මේකේ මේ කාටේෂියන් ප්ලේන් එකක් තියෙන්නේ. මේ පැත්තට තියෙන්නේ value එක වැඩි වෙනවා. මේ පැත්තට තියෙන්නේ difficulty වැඩි වෙනවා කියලා. ප්‍රස්තාරයක් වගේ තියෙන්නේ. මේ පැත්තේ y අක්ෂය මේ පැත්තේ x අක්ෂය තියෙනවා. එතන මේකේ අපි කතා කරනවා මේ ඇනලිටික්ස් වර්ග 4ක් කතා කරනවා. පළවෙනි එක තමයි ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් කියලා කියනවා. ඒ තමයි වැලියු එක අඩුම ඇනලිටික්ස් වර්ගේ. ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් කියලා කියන්නේ මේ මොකක් හරි වුණාට පස්සේ data එක ඇනලයිස් කරලා බලන එක. ඒ කියන්නේ මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් කරලා පස්සේ කොච්චර ප්‍රොඩක්ෂන් එකක් වුණාද? කියන්නේ කවසර මේ හවසට කඩේ වැහුවට පස්සේ කොච්චරක් අද සේල්ස් වුණාද? මේ වගේ දේවල් බලන එකට අපි කියනවා ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් කියලා. මේ දෙයක් වුණාට පස්සේ what happened කියන එක බලන එක තමයි ඒක. ඒ තව වර්ගයක් තියෙනවා අපිට කියනවා why it happened කියලා. why it happened කියලා කියන්නේ ඇයි ඒක උනේ කියලා. දැන් හිතන්න මොකක් හරි හේතුවක් මත අපේ සේල්ස් ටාගට් එක මාසෙක ඇචීව් වුණේ නැහැ. සේල්ස් ටාගට් ඇචීව් වුනේ නැත්නම් තමයි සේල්ස් ටාගට් එක ඇචීව් වුනේ නැත්තේ ඇයි කියලා බලන එකට අපි කියනවා ඩයග්නොස්ටික් ඇනලිටික්ස් කියලා. දෙවන ලෙවල් එක. මේක සාපේක්ෂව ඩිස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් වලට ටිකක් අමාරුයි. ඒ වගේම ඩිෆිකල්ටි එකක් ටිකක් මේ අමාරුයි. හැබැයි වැලියු එක මේ ගොඩක් වැඩි මේකේ. right. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එම් ප්‍රශ්න හොයාගෙන ප්‍රශ්න ඊළඟට වෙන්නේ නැති කරන එක තමයි අපි මේ ඩයග්නොස්ටික් ඇනලිටික්ස් වලින් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තව වර්ගයක් තියෙනවා මේකට කියනවා ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස් කියලා. ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස් කියලා කියන්නේ ඉස්සරහට මොකක් වෙයිද කියලා තමයි මේකේ බලන්නේ. ඒතර මේකදී ඇත්තටම අපි ප්‍රෙඩික්ටිව් වලදී අපි ෆෝකාස්ටිං කරනවා. ෆෝකාස්ටිං කියලා කියන්නේ දෙයක් කරන්න කලින් අපි බලනවා මොනවද වෙන්නේ කියලා. අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න කලින් අපි බලනවා මේ ප්‍රොඩක්ට් එකෙන් කොච්චරක් සේල්ස් එයිද. අපේ කස්ටමර්ස්ලාගේ බිහේවියර්ත් එක කොච්චරක් මේකේ කස්ටමර්ස් කොච්චරක් මේක පාවිච්චි කරයිද. මේ වගේ ප්‍රෙඩික්ට් කරනවා අපි. ඒකට අපි කියනවා ප්‍රෙඩික්ටිව් ඇනලිටික්ස් කියලා. ඒකට අපිට ඒක සාපේක්ෂව අනිත්‍යවල සාපේක්ෂව ටිකක් අමාරුයි සහ වැලියු එක කම්පැනිට ගොඩක් වැඩි. සෝ ඒ වගේම හතරවෙනි ලෙවල් එකට කියනවා ප්‍රෙස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් කියලා. ප්‍රෙස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් කියලා. ප්‍රෙස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් කියලා කියන්නේ මේ සරලව ගත්තම අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් කවුද දෙන්නේ අපිට සාමාන්‍යයෙන්? ડોක්ටර් කෙනෙක් අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙන්නේ. එතකොට මේ ප්‍රෙස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් වලින් දෙන්නේ අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙන එක තමයි ආ කරන්නේ. ડોක්ටර් කෙනෙක් අපි ලෙඩක් හදනොත් එම ලෙඩට බෙහෙතක් ගන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දෙනවා වගේ ප්‍රෙස්ක්‍රිප්ටිව් ඇනලිටික්ස් රිපෝට් එකකින් කරන්නේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් එන්න කලින් ගියා ඒ ප්‍රශ්න निराකරණය කරගන්නේ කොහොමද කියලා කියනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න දැන් මට ඕනේ මගේ ඇටෙන්ඩන්ස් එක 80 ඉඳලා 95 වෙනකම් වැඩි කරන්න. මේ කම්පැනි ඇටෙන්ඩන්ස් එක ගොඩක් අඩුයි. මට ඒක වැඩි කරගන්න ඕනේ. ඒතකොට 115 ගැප් එක පුරවන්නේ කොහොමද කියලා එයා ප්ලෑන් එකක් අපිට දෙනවා. right ඔයා මෙන්න මේ ස්ට්‍රැටජිස් ටික පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට ඒව කරන්න අපිට මේ Power BI එකත් එක්ක අපි සමහරවිට LLM tool එකක් එහෙම නැත්නම් අපිට machine learning algorithm එකක් අපි run කරන්න ඕනේ. ඒ මත බේස් වෙලා තමයි අපිට ඒක ගන්න පුළුවන් වෙන්නේ. right එතකොට මේ වගේ විදිහට එක එක level වල analytics තියෙනවා. හැබැයි වැඩිපුරම value එක වැඩි වෙන්නේ මේ good route යන්න තමයි. right okay. ඒත් එක්කම අපි Power BI ගැන පොඩ්ඩක් ඉගෙන ගමු. Power BI මම හිතනවා ඔයාලා already මේක දන්නවා ඇති මොකද්ද Power BI කියලා කියන්නේ කියලා. Power BI කියලා කියන්නේ Microsoft ලගේ BI tool එක. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනම data එකක් analyze කරලා ඕනම කෙනෙක් එක්ක share කරලා අපිට ඕනම device එකකින් මේ report එකක් බැලීමේ හැකියාව අපිට Power BI වලදී අපිට හම්බ වෙනවා. Power BI අපි ඉගෙන ගන්න ඕනේ කියලා බැලුවොත් එහෙම Power BI කියලා කියන්නේ දැනට ඉන්න leading BI tool එක. right මේ තියෙන දැනට ඉන්න leading BI tool එක ඉන්නේ Power BI.
කියන software එක. මේ තියෙන්නේ Gartner කියන platform එකකින් කරපු BI tool සම්බන්ධ කරන analytics එකක් තියෙන්නේ. right? එයා ඒකේ හැම BI tool එකම කොටස් හතරකට බෙන් කරනවා යාලා. niche players, visionaries, challengers සහ leaders කියලා. මේක niche players කියලා කියන්නේ ටිකක් වැඩ කරන්න අමාරු company ලොකු growth එක නැති companies වලට අපි කියනවා niche players කියලා. ඒ කට්ටිය තමයි මෙතන ඉන්නේ. Alibaba ලගේ ඇත්තනේ, AWS ලගේ ඇත්තනේ වගේර niche players කියලා පොඩි BI tools කීපයක් තියෙනවා. තව කට්ටියක් කියන visionaries ලා කියලා. විෂනරිස් කියන ටූල් ඇත්තටම හොඳ ටූල්ස් ඒවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ටූල්ස් පාවිච්චි කරන්න හරි අමාරුයි සහ ගොඩක් එක්ස්පෙන්සිව්. මේ ටූල්ස් වල අපි කියනවා මේ විෂනරිස්ලා කියලා. SAP ලගේ ටූල් එකක් තියෙනවා. Oracle ලගේ ටූල් එකක් තියෙනවා. ඒ කියන්නේ SAP ටූල් එක ඇතුළේම යාළුවා software එකක් පාවිච්චි කරලා මේ data SAP ටූල් එක ඇතුළේම BI ටූල් එකක් තියෙනවා. මේ වගේ ටූල්ස් වල අපි කියනවා විෂනරිස්ලා කියලා. ඒ වගේ තව කට්ටියක් කියන challengesලා කියලා. challengesලා කියලා කියන්නේ හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ටූල්ස්. උදාහරණයක් විදිහට Google ලගේ කියන Looker කියලා software එකක් තියෙනවා. Google Looker එක ඔයාලා පැය දෙක තුනක් ඒ Google Looker එක පොඩ්ඩක් අත ගාලා හිටියොත් මේක නිකම් මේක ඉගෙන ගන්න පුළුවන්. කියන්නේ ඇත්තටම ඉගෙන ගන්න ඕනේ නැහැ ටිකක් අත ගාලා හිටපුවම මේක නිකම්ම හරියනවා ඒක. හරි ලීසි ටූල්ස් එක. ඒ ප්‍රශ්නේ තියෙන්නේ සමහර ඇඩ්වාන්ස් ෆීචර්ස් ඒ වගේ නැහැ. සමහර data sources connect කරන්න බෑ. සමහර visualization connect කරන්න බෑ. ETL tool එකක් නැහැ වගේ. ඒතකොට ඒවත් එක්ක අර සමහර වෙලාවට ඒව ඇත්තට ගැලපෙන්නේ නැති ටූල්ස් වෙනවා. ඒ නිසා මේ challengesලා කියලා කියන්නේ lazy tools. හැබැයි අර කම්පැනි එයාලගේ ලොකු growth එකක් කියලා පෙන්වන්නේ නැති ඒවට තමයි challengesලා කියලා කියන්නේ. දැන් තියෙන ලීඩර්ස්ලා තමයි Microsoft ලගේ Power BI එක තියෙනවා, Tableau එක තියෙනවා සහ Qlik කියලා software එකක් තියෙනවා. මේවා තමයි දැන් තියෙන leading BI tools වෙන්නේ. මේකනොත් උඩින්ම ඉන්නේ Microsoft tool එක. නැත්නම් Power BI tool එක තමයි දැන්ට උඩින්ම ඉන්න BI tool එක වෙන්නේ. right? එන්න මේක ටිකක් වැදගත් තැනක්. right? Power BI software ඉගෙන ගන්න කලින් මේ තියෙන Power BI තියෙන ecosystem එක. අන්න මේක මම පොඩි ටයිම් එක කරන් වලට මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි Power BI එක ඇතුළේදී අපි process එක අපි කරගන්නේ. right? මේ ටිකක් අමාරු කම්ප්ලෙක්ස් එකක් තියෙනකොට මම මේක අමාරු පෙන්නනකොට මේක මම සරලව වලට කියලා දෙන්නම්. මේ Power BI environment එක ඇතුළේදී මෙන්න මෙතන ඉන්න ඔයා. මේ ඉන්නේ ඔයා. Power BI environment ඇතුළේ මේ ඉන්නේ ඔයා. මේ තියෙන වගේ කම්පියුටර් එක. right? ඔයාගේ කම්පියුටර් එක තමයි මේ තියෙන්නේ. ඔයා වගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නවා Power BI desktop කියන software එක. මම අද කියලා දුන්න විදිහට Power BI desktop කියන software එක දැන් ඔයාගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න. Power BI desktop කියන software එක ඇතුලේ තමයි මෙන්න මේ white color box එකක් තියෙන්නේ. grey color box එක මෙන්න මේක ඇතුලේ තියෙන්නේ මේ. මේ grey color box එක ඇතුලේ වෙන හැම දෙයක්ම වෙන්නේ මෙන්න මේ ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ Power BI desktop කියන software ඇතුලේ තමයි මේ white color box එක ඇතුලේ වෙන හැම දෙයක්ම වෙන්නේ. right? එතකොට මේ Power BI desktop කියන software එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩන්න පුළුවන්. ඒ තමයි queries, data සහ report කියලා. queries, data සහ report කියලා අපිට පුළුවන් මේ Power BI desktop කියන software කොටස් තුනකට කඩන්න. ඒතර query part එක තමයි මේක තමයි අපි කතා කරපු ETL engine එක නැත්නම් Power Query කියන tool එක. මේකෙදි කරන්නේ අපි තැන් වල තියෙන data right මේක Excel file එකක් වෙන්න පුළුවන්, survey එකකින් වෙන්න පුළුවන්, නැත්නම් cloud එකකින් එන data වෙන්න පුළුවන් මේ වගේ right. cloud එකකින් එන data වෙන්න පුළුවන් මේවා අරගෙන අපි data ටික එකතු කරගෙන data transform කරගෙන data load කරන එක තමයි මේ පළවෙනි part එක අපි කරන්නේ Power BI desktop ඇතුලේදී. query part එකේදී කරන්නේ PA එක. right. මේකෙදි අපි කරන්නේ data ටික අරගෙන data ටික transform කරලා data ටික clean කරලා අපි මේ clean කරගත්ත data ටික load කරගන්නවා මේ second layer එකට. second layer එකට අපි කියනවා data layer එක කියලා. මේ data layer එක ඇතුළේ තමයි අපි data modeling කරන්නේ. මම අපි කතා කරා එක එක තියෙන tables වල connect කරනවා කියලා. මේවා තියෙනවා අපි මෙහෙම තියෙනවා connect කරගන්නවා. මෙහෙම data එක එක තැන් වල තියෙනවා නම් මේ ඔක්කොම මෙහෙම connect කරගන්නවා. right connect කරගන්න part එක වෙන්නේ මේක ඇතුළේ ඊට අමතරව මේක තව part එකක් නේ තමයි DAX language එක. අපි කතා කරමු කමල්. right DAX language එකත් අපි ලියන්නේ මෙන්න මේක ඇතුළේදී. codes ලියන්නේ මේක ඇතුළේදී. ඊට පස්සේ අපි DAX language එකෙන් අපි DAX codes ලියාගත්තට පස්සේ අපිට පුළුවන් මේකෙන් codes use කරලා අපිට visuals generate කරගන්න පුළුවන්. ඒ තමයි අපි තුන්වෙනි level එක. එතකොට තුන්වෙනි level එකේ තමයි අපි ඇත්තටම අපේ report එක හදාගන්නේ. ඇත්තටම අපි report එක හදාගන්නේ මෙන්න මේ තැනදී. right එතකොට levels තුනක් තියෙනවා Power BI desktop වලදී queries, data සහ report කියලා. දැන් report එක දැන් මම හදලා ඉවරයි. right report එක දැන් මම complete කරලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? තාම මේක තියෙන හැබැයි computer එක ඇතුළේ. තාම report එක තියෙන්නේ තාම මේ report එක තියෙනවා computer එක ඇතුළේ. right තාම report එක තියෙනවා computer එක ඇතුළේ. දැන් ඔයාලට බෑනේ වාගේ මේ management එකට ගිහිල්ලා මේ වාගේ මේ
ලැප්ටොප් එක උස්සන් ගිහලා ඔයාලට රිපෝට් එක පෙන්වන්න බෑනේ. ඒක නිසා ඔයාගේ මේ කම්පියුටර් එක ඇතුලේ තියෙන Power BI report එක ඔයා common තැනකට දාන්න ඕනේ. මේක දානවා cloud එක ඇතුළට. මේ cloud එකට අපි කරනවා Power BI service කියලා. right ඔය කම්පියුටර් එකේ තියෙන මේ data එක Power BI report එක අපි මේ Power BI service කියන cloud එකට අපි දාගන්න යන්නේ. මේ cloud එකට අපි දාන්නේ මේකට අපි කියන publish කරනවා කියලා. මෙන්න මෙතනදී අපි ඔයගේ කම්පියුටර් එකෙන් publish කරනවා මේ Power BI service කියන cloud එක. right මේ Power BI service එකවල තියෙන apps workspace කියලා එකක් තියෙනවා. මේක ලොකුවට දැන් හිතනවා මේක නේ හිතන්නේ ෆෝල්ඩර් එකක් වගේ හිතන්නකෝ. අපි කම්පියුටර් වල තියෙන ෆෝල්ඩර් එකක් වගේ හිතන්න. apps workspace කියලා එකක් තියෙනවා. මේ app workspace එක ඇතුළේ අපිට පුළුවන් dashboard, report, workbooks, datasets තියෙන ඔක්කොම ටික එක තැනක තියාගන්න පුළුවන්. right මේ dashboard වල report වල වෙනසක් තියෙනවා. dashboard වල report වල තියෙන වෙනස තමයි report තමයි අපි Power BI desktop එකෙන් හදන්නේ ඇත්තටම. අපි dashboard හදන්නේ නැහැ. මේ හදාගෙන report එක අපි මේ app workspace එකට publish කරනවා. එතකොට report එකේ තියෙන සමහර important visuals pin කරලා ගැනීම. අපි එක තැනක lock කරලා අපි හදාගන්නවා dashboards කියලා වගේ. right dashboard අපි හදාගන්නේ app workspace එක ඇතුළේදී. report අපි Power BI desktop එක හදලා අපි dashboard එක හදාගන්නවා app workspace එක ඇතුළේදී. මේ ගොඩක් කටියක pattern තැනක් මේ app එකයි dashboard මේ report එකේ dashboard වෙනස මොකක්ද කියලා. මේක මෙහෙම හිතන්නකෝ දැන් ඔයාලගේ කාර් එකක් තියෙනවා නම් ඔයාලා දන්නවා ඇති කාර් එකේ dashboard එකේ මොනවද තියෙන්නේ? කාර් එකේ dashboard එකේ තියෙන්නේ කොච්චරක් පෙට්‍රල් තියෙනවද? කොච්චර වේගෙන් අපි යනවද? කොච්චරක් heat එකක් අපේ engine එකේ තියෙනවද? එනේ වගේ readings ඔක්කොම පහක් වගේ උඩරම තියෙන කාර් එකේ dashboard එක තුල කොච්චරක් අපි දුර මෙහෙම දුවලා තියෙනවද? මොන වගේ data ටික තමයි අපිට සාමාන්‍යයෙන් කාර් එකේ dashboard එකේ පේන්නේ. හැබැයි ඒ කාර් එකම අපි අරන් ගියොත් එimhe service එකට. service center එකට අරන් ගියොත් එimhe service center වල දාන නැති අර read එකක් තියෙනවා. ODB read නේද කියන්නේ? ODB read කියලා එකක් තියෙනවා. ඒ කාර් එකම අපි ODB read එකක් ගහලා බැලුවොත් එහෙම කාර් එකේ steering wheel එක අරගෙන අපිට port එකක්. ඒ port එක ගහලා බැලුවොත් එහෙම කාර් එකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම එකේ පෙන්වනවා. දැන් මගේ කාර් එකේ නම් report එකේ එනවා කොළ පහක් විතර යන report එකක් යනවා. ඒ කියන්නේ ලොකු report එකක් නේ. ඒකේ තියෙන spark plug වල health එක කොහොමද? එතකොට engine එකේ තත්ත්වය කොහොමද? airbag වල quality එක කොහොමද? එතකොට සමහරට ඔය තියෙන පොඩි අර purge valves තියෙන වෙන valves වල තත්ත්වය කොහොමද? ඒ ටික ඔක්කොම report එකක් විදිහට අපිට එනවා. මේ ඒ වගේ අර system එකකින් ගත්තාම. ඒ කියන්නේ ඔයාලා තේරෙනවා ඉතින් කාර් එකේ readings ගොඩක් තියෙනවා. හැබැයි readings ඔක්කොම dashboard එකේ පෙන්නන්නේ නැහැ. දැන් dashboard එකේ spark plug එක spark plug එකක් මේ වැඩ කරන්නේ නැහැ කියලා පෙන්නන්නේ නැහැ. right? එතකොට මේ කාර් එකේ dashboard එකේ පෙන්නන්නේ අර most important ඒවා ටික විතර. ඒ වෙලාවට තියෙන most important ටික විතරයි කාර් එකේ dashboard එකේ ඒ වෙලාවේ පෙන්නන්නේ. එතකොට ඔය තීරික තමයි අපි report වලත් තියෙන්නේ. report සහ dashboard වලත් තියෙන කෙනෙක්. company එක ගත්තම company එක ඕන තරම් reports තියෙන්න පුළුවන්. HR report තියෙන්න පුළුවන්, finance report තියෙන්න පුළුවන්, production report තියෙන්න පුළුවන්. reports ගොඩක් තියෙනවා. හැබැයි company CEO ට CFO ට decision making කරන සමහරට ඒ dashboard එක කියන්නේ මුළු data එක මුළු report එකම බලන්න ඕනේ නැති වෙනවා වෙන්න පුළුවන්. එයාට සමහරට HR එකේ attendance එකයි, finance එකේ මේ top line bottom line එක නේ profit එකයි revenue එකයි ටිකයි. ඔය වගේ පොඩි data ටිකක් තමයි යාට එක වෙලාවට බලන්න ඕනේ. කාර්ගේ dashboard එක බලනවා යාට පොඩි data ටිකක් තමයි එක වෙලාවට බලන්න. එතකොට එයා අපි කරන්නේ report use කරලා අපි dashboards හදනවා. අපි study කරන කොහොමද කරන්නේ කියලා ඒක කරගන්නේ මෙන්න මෙතනෙත් තමයි. ඊට පස්සේ අමතරව අපි data set ටික workbook ටික ඔක්කොම තියෙන app workspace එක ඇතුලේ මේකේ අපි මේ app workspace එකට මේ Power BI service එකට අපි දෙගොල්ලක් ඉන්නවා connections අපි දෙන කට්ටිය. ඒක තමයි viewers එක කට්ටියක් ඉන්න. ඒ කියන්නේ dashboard බලන කට්ටියක් ඉන්නවා. සහ තව කට්ටියක් ඉන්නවා admin and membersලා කියලා. මේ දෙගොල්ලටම පුළුවන් Power BI service එකට connect වෙන්න. මෙයාටත් පුළුවන් connect වෙන්න මෙතනට. මෙයාටත් පුළුවන් මෙයාලට පුළුවන් ගිහිල්ලා මෙතන connect වෙන්න. ඒතර viewersලා කියලා කියන්නේ ඔයාලා නමේ දෙන විදිහටම එයාලා dashboard එක බලන්න විතරයි. හැබැයි adminsලාට membersලාටයි dashboard එක බලන්න, dashboard එක වෙනස් කරන්න, dashboard එකේ updates කරන්න සහ අපි already load කරලා තියෙන dashboard එකේ තියෙන data use කරලා අලුතෙන් Power BI report එකක් හදන්න හෝ අලුතෙන් Excel file එකක් ඇදීමේ හැකියාව යාට හම්බ වෙනවා. Power BI adminsලා සහ membersලාට. right? ඒතර ඔය ටික තමයි Power BI service එක දෙන්නේ. අමතරව මේ Power BI service එක ඇතුළේ apps හදනවා. apps වලින් අපිට පුළුවන් මේ alerts ගන්න, subscriptions හදන්න පුළුවන්. alerts කියලා කියන්නේ දැන් මොකක් හරි හේතුවක් කියලා හිතන්නකෝ ඔයාලගේ production එකේ production rate එක අඩු වුණොත් එහෙම automatically email එකක් notification එකක් හදන්න පුළුවන් alert එකක් Power BI වලින්. ඒක තමයි අපි කියන්නේ alerts කියලා. තව subscriptions කියලා වර්ගයක් තියෙනවා. subscriptions කියලා කියන්නේ අපිට පුළුවන් දවසේ දෙන ඕනෙම time එකකට automatically report එක generate වෙලා PDF file එකක් හැදලා ඒක email එකක් විතර යන්න හදන්න පුළුවන්. ඒකට අපි කියනවා subscriptions හදනවා කියලා. ඒක අපි කරන්න පුළුවන්. සහ අපි report එක print කරන්න export කරන්න ඒ features ටික අපිට තියෙනවා.
right? ඒතර ඔය ටික තමයි සාමාන්‍ය Power BI සර්විස් එකකදී වෙන්නේ. අතර මුළු process එක තමයි මෙහෙන් data ටික එනවා කම්පියුටර් දාගන්නවා කම්පියුටර් එකෙන් ඔයාලා levels තුන යනවා query data report level එක යනවා එතකොට හදාගත්ත report එක publish කරනවා මෙතෙන්ට publish කරලා අපි Workspace එකට දාලා එතනින් අපි app එකක් හදාගන්න එක තමයි සාමාන්‍ය process එක වෙන්නේ right එතකොට මේ මෙතන එක පොඩි එක ප්‍රශ්නයක් තියෙනවා මෙතන ඒ තමයි දැන් process එක යන්නකො මම දැන් හිතන්න වගේ දැන් තියෙනවා SQL server එකක් තියෙනවා SQL server එක කම්පියුටර් එකට ගිහිල්ලා කම්පියුටර් එකේ මෙන්න මේ levels තුනේ ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් යනවාට cloud එකට මේ ක්ලවුඩ් එකට ගිහලා තමයි මෙතෙන් තමයි ඩෑෂ්බෝඩ් එකට එන්නේ. right? දැන් හිතන්න හැමදාම උදේ 8ට ඔයාලට මේ report එක refresh කරන්න ඕනේ. අලුත් data ගන්න ඕනේ. එතන හැමදාම උදේ 8ට ඔයාලා මේ data ටික මේ ඇදලා ඔයාලා කම්පියුටර් එකට දාලා කම්පියුටර් එකේ මේ levels තුනේ ගිහිල්ලා publish කරලා ආයෙ refresh කරන්න බෑනේ. ඒක practical නෑනේ. කරන්න බැරි නැහැ. practical නෑ වැඩේ කරන්න. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි අපි Power BI dashboard එක publish කරාට පස්සේ කියන්නේ කම්පියුටර් එකේ මෙන්න මෙතන cloud එකට දැම්මට පස්සේ මෙන්න මේ මැද තියෙන layer එක අයින් කරනවා. මේක අපිට අවශ්‍ය නැහැ තවදුරටත්. මේක අයින් කරන්න පුළුවන්. right? එතකොට ඒක අයින් කරලා ඉවර වෙලා අපි කරන්නේ මේ cloud එකේ තියෙන මේ report එකයි අපේ data source එක අතර direct connection එක අපි හදනවා. මේ connection හදන පාවිච්චි කරන අපි tool එකක් ඒකට අපි කියනවා on premises data gateway කියලා. මෙන්න මෙයා through තමයි අපි connection එක හදන්නේ. එතකොට මෙන්න මේ tool එකත් අපිට අවශ්‍ය වෙනවා Power BI report එක run කරන්න. එතකොට ඔක්කොම මෙන්න මේ process ටිකේ තමයි අපි Power BI report එක හදන්නේ. ඊට අමතරව තව tool එකක් තියෙනවා Power BI mobile app කියලා. අපිට පුළුවන් Power BI එක mobile එකේ උනත් කනෙක්ට් කරගන්න. මේ ඔක්කොම ටික අපි ඉගෙන ගන්නවා. එතන මේක තමයි සම්පූර්ණ Power BI ecosystem එකකින් මේ ටික සම්බන්ධ තමයි අපි ඉස්සරහට ඉගෙන ගන්න සම්පූර්ණයෙන්ම. හරි. ඒකත් එක්කම අපිට පෝස්ට් එකක් ගන්නම්. මේ ඔයාලා කාටරකින්ට ගැටලුවක් තියෙනද අපි මේ වෙනකන් කතා කරපු දේවල් සම්බන්ධව? anyone? hello hello yes Dilip. ඔව් අපිට දැන් Power BI කලින් මුල ඉඳන් හොඳට ඇඩ්වාන්ස් නොලෙජ් එකක් නැති කෙනෙක්ටත් බේසික් මේ Excel වලින් විතරක් වැඩ කරපු කෙනෙක්ටත් මේ කෝස් එක කරලා කම්ප්ලීට් නොලෙජ් එක ගන්න පුළුවන්ද කොහොමද? ඔව් අපි හදලා දෙන්නේ එහෙම තමයි දිලීප්. ඒ කියන්නේ කිසිම knowledge එකකට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ zero level එකේ ඉඳලා අපි ගන්නවා. කිසිම Power BI experience එකක් කිසිම knowledge එකකට අවශ්‍ය වෙන්නේ නැහැ මේක සම්බන්ධව. බින්ද ඉඳලා අපි පටන් ගන්නවා. හරි. thanks. okay. anyone else? right අපිට දැන් විනාඩි දැන් ටයිම් එක නම් මම හිතන්නේ එක්ස්පෙක්ට් කරපු ටාගට් ටයිම් එක ගිහිල්ලා තියෙනවා. මම පොඩි දෙයක් පෙන්වන්න දැන් 10ක් 5ක් විතර අරගෙන මම පොඩි දෙයක් පෙන්වන්න වල තව ඒ තමයි Power BI වල report එකක් හදාගන්න කොච්චර ලේසි වෙලා තියෙනවද කියලා මම පෙන්වන්නම්. මේ අලුතෙන් ඇවිල්ලා තියෙන AI tools එක. right. මම දැන් ඔයාලට Power BI report එකක් open කරනවා. Power BI file එකක් open කරනවා. මෙන්න මේ විදිහට තමයි Power BI file එක open වෙන්නේ. sorry. ඒක මෙන්න මේ වගේ තමයි Power BI file එක open වෙන්නේ. මේක අපිට පුළුවන් මම blank report එකක් open කරන්න. right. මෙන්න මේ විදිහට තමයි Power BI interface එක තියෙන්නේ. ඊට අපි මේවා in detail එකින් එකට මේ buttons වලින් කරන්නේ මොනවද? මේ tabs වල තියෙන්නේ මොනවද? මේ යට තියෙන්නේ මොනවද? මෙතන මේ shape මොනවද තියෙන්නේ මේ? මෙතන shape එක අපිට mobile layout කියලා එකක් තියෙනවා. මේ මොනවද? හැම දෙයක්ම අපි ඉගෙන ගන්නවා. mobile එකට වෙනම dashboard දාන්න, computer එකට වෙනම dashboard දාන්න මේ හැම දෙයක්ම අපි ඉගෙන ගන්නවා. දැන් මම ඔයාලට පොඩි දෙයක් කරලා වෙනවා අපිට තියෙන මේකේ sample data set එක. ඒකට අපිට ඉගෙන ගන්න sample data sets තියෙනවා. අපිට පුළුවන් මේ help කියන එකට ගිහිල්ලා Power BI වලදී මෙතන example කියලා එකක් තියෙනවා. example එකේ මම sample data set එක load කරනවා. දැන් මෙතන load sample data කරනවා. නෝ sample data set එක මම load කරනවා. right. load කරලා ඉවර වෙලා මම පෙන්නන්න පොඩි දෙයක්. මේ load කරනවා. right. මේක load කරනවා. load කරලා ඉවරලා මම file ගිහිල්ලා මම මේක save කරනවා. මේක save as කරන්නේ මම මේක save as කරනවා මේ මේක ඇතුළේ save කරනවා මේක මේ Power BI project file එකක් විදියට project file එකක් තියෙනවා. මේක දානවා මේ sample project කියලා. Power BI project sample file එකක් විදියට මම save කරනවා project file එකක් විදියට. right. ඊට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම මේක use කරනවා මේ අපිට කැමති AI එකක් මේ සාමාන්‍යයෙන් හැම එකකින් පාවිච්චි කරන්න බෑ මේකට. මම මේකේ තියෙනවා මේ Claude AI කියලා සමහර අහලා ඇති. මම Claude AI එක use කරලා දැන් මේක මම connect කරන්න යන්නේ.
right මම Claude එක පාවිච්චි කරලා මම මේ දැන් මේ Power BI ෆයිල් එකට මම මේවා කනෙක්ට් කරනවා. මේක මම කරගන්න විදිහ මේ settings ටික හදාගෙන ඉතින් මම ඉස්සර කියලා දෙන්නම්. හැබැයි මීට කලින් මම මේක අන්තිමට වගේ තමයි කියලා දෙන්නේ. මොකද මම කැමති ඔයාලා ඊට කලින් theory ටික ඔක්කොම ඉගෙන ගන්නවට. මම ඔයාලට පෙන්නනවා දැන් මේකෙන් කොහොමද අපි Power BI report එකක් හදන්නේ කියලා. right දැන් මම මේකේ මගේ හදාගත්ත ෆෝල්ඩර් එක මම මේකට කනෙක්ට් කරනවා. right මම හදාගත්ත ෆෝල්ඩර් එක මම මේකට කනෙක්ට් කරනවා දැන් ෆයිල් එක. ගන්නවා. right මම මේකට කියනවා I want you to act as a Power BI expert and connect to the Power BI file the uh, in the file folder path using Power BI Power BI අපි මේකට කියමු Power BI MCP server කියලා එකක් නේ. MCP server කියලා කියන්නේ model context protocol කියන MCP server එකක් Power BI ඇතුළතදී හදාගෙන ඉතින් මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් MCP server කියලා කියනවා. right ඊට පස්සේ once done let me know right දැන් බලන්න මෙයා මගේ ෆෝල්ඩර් එකට ගිහලා දැන් Power BI ෆයිල් එකට කනෙක්ට් වෙන්න යන්නේ. right දැන් එයා කනෙක්ට් වෙනවා වල පේනද මේ Power BI ෆයිල් එකට දැන් කනෙක්ට් වෙනවා sample project කියන ෆයිල් එකට කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ විස්තර ටිකක් එයා දෙනවා. right right දැන් මම මෙයාට කියනවා I want you to do some do few analytics few DAX codes there and make me a executive level report in page 1. දැන් බලමු මෙයාට කියනවා මේක හදන්න කියලා. මම මෙයාට මේ වැඩි විස්තර දුන්නා අපිට මේක විස්තර දීලා කියන්න පුළුවන්. අපේ රික්වයර්මන්ට් මොනවද කියලා ඔක්කොම දීලා මෙයාට කියන්න පුළුවන්. දැන් මම මෙයාට මේක හදන්න කියලා කියනවා. දැන් ඒක හදන්න පටන් ගන්නවා. මේ කරන්න කලින් අපි මේක එකපාරම මෙහෙම නිකන් වෙන්නේ නැහැ. මේක පිටිපස්ස තව වැඩ ගොඩක් අපි කරන්න තියෙනවා. අපි කනෙක්ෂන් එක Power BI වල කොහොමද හදන්නේ? මෙයාට අපිට තියෙන admin privileges දෙන්න ඕනේ මෙයාට මේක කරන්න. ඒක හදාගන්න කොහොමද කියලා අපි වෙනම මේ MCP server එක අපිට manually හදා ගන්න ඕනේ. ඒ නිසා මේ අපි ඒක කොහොමද හදන්නේ කියලා බලමු. දැන් ඔයාලා පේනද එයා ඒක දැන් idea එක ගන්නවා. දැන් මීට වඩා හොඳ prompt එකකුත් අපි ලියන්න ඕනේ. මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔයාලා company එක වැඩක් තියෙනවා නම් ඒක මේ එයාට අපි manually එකින් එකට දෙන්න ඕනේ. මෙන්න මේ ටික වැඩි තමයි කරන්න ඕනේ කියලා. දැන් මෙයා මේ වෙනකොට DAX codes 15ක් ලියුවා මේකේ. දැන් බලමු. එතන visuals හදන්න පටන් ගන්නවා. ඔයාලා පේනවද මේක ඇතුලේ මේ key metrics කියලා මෙයා මේ DAX code ලියලා තියෙනවා. දැන් මේ කලින් මේ DAX code තිබෙන්නේ නැතිව තියෙන්නේ. මෙන්න මේ ඔක්කොම එයා ලියලා දෙන automatically. මේ තියෙන ඔක්කොම එයා ලියන්නේ. මම ලියනේවා නෙමෙයි මේ. මේ හැමදේම එයා ලියන්නේ. මේක ඇතුලේ. right මේ කනෙක්ෂන් වල කනෙක්ට් වෙලා ඔක්කොම දැන් එයා automatically මම වෙනුවෙන් කරනවා ඒ ටික. report එක දැන් එයා visuals හදන ගමන් ඉන්නේ. චුටි වෙලාවක් යනවා ඒක හදන්න එයාට. විනාඩි තව දෙකක් විතර මේක බලමු පොඩ්ඩක්. දැන් මෙයා මේ plan එක ගහගෙන වල පේනද දැන් මෙයාට title එකක් හදනවා මේ KPI card එකක් හදන්න plan කරනවා bar chart එකක් හදන්න plan කරනවා එයා. ඒ ටික තමයි මේ දේ හදන්නේ. මේ කරන හැම වැඩක්ම මට බලන්න පුළුවන් මොකද්ද කරන්න කියලා.
right මේ හදන එක නඩ වෙන cluster bar chart එක හදන්න පටන් ගන්නවා. Page 1 is empty. Now I'll build the full Excel dashboard. Let me complete the page creation for an KPI plan. මේ හැමදේම අපි ඉගෙන ගන්නවා. කොහොමද කරන්නේ කියලා ඔයාලා තියෙන ඉතින් මේක ඔයාලා රික්වයර්මන්ට් එක දීලා ඉස්සරහට කරන හරියට concept එක ඉගෙන ගත්තට පස්සේ ඔයාලගේ data ටිකේ concept එක කරන data ටික එහෙම බලන්න manually කරන්න දෙන්න එපා මෙයාට. data ටික එහෙම බලන්න දැනගන්නවා. DAX code එක හරියට ලියන්නේ කෙනෙක් DAX code එක හරියට රික්වයර්මන්ට් එක දෙන්නවා දැනගන්න ඕනේ. ඒක කරලා පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ tool search කරලා ඔයාලට පුළුවන් පැත්තවල බලන් ඉන්න පුළුවන්. එයාක වැඩේ කරන එක. ඔයාලට පැත්තවල බලන් ඉන්න තියෙන එයා ඔක්කොම වැඩේ ඔයාලට කරලා දෙනවා. right මේක අපිට අරපරක් ඕපන් කරන්න සමහරට close කරලා ඕපන් කරන්න ඕනේ. වෙන පොඩි වැරද්දක් වුණා මේක මේ අපි දාන්න ඕනේ මේ ඕපන් කරලා තියන්න බෑ ක්ලෝස් කරලා තමයි කරන්න ඕනේ. මම ඒක ආයෙ පාරක් රන් කරන්න මෙයාට මේ I saved earlier when you put those visuals again. right මේක දැම්මම එයා ඒක දාගන්නවා දැන්. right දැන් අපි බලමු ගිහිල්ලා ටියුටෝරියල් එකක් කරනවා අපිට. අපි මේක බලමු. මේක මම හිතන්නේ පොඩි ටයිම් එකක් නිසා මේ චුට්ට දැන් නවත්තන්න නැත්නම් අපිට තව ටයිම් එක ගොඩක් යනවා. මම එක try එකක් දෙන්නම් තව. Getting an error in opening and cannot see any visual. මේකට වඩා හොඳයි ඔයාලා සමහර අහලා තියෙන Claude Code කියලා එකක් තියෙනවා. Claude Code එක පාවිච්චි කරලා මේක කරන්න මීට වඩා වඩා effective විදිහට කරගන්න පුළුවන්. මම මේක පාවිච්චි කරේ මේ chat එක පාවිච්චි කරලා කරන්නේ. chat එක එච්චරම effective නෑ අර තරම් කරන එක. බලමු.
right. තමයි දැන් එක විතරට ටයිම් එක පොඩ්ඩක් යනවා. මට මේ කියන්න ඕනකම තිබ්බේ අපිට මේක මේ ලෙවල් එක හදන්න පුළුවන් මේක චූටි අර මම ප්‍රොම්ප්ට් එක දෙද්දි මීට වඩා හොඳට දෙන්න ඕන ප්‍රොම්ප්ට් එක අපි වැරද්ද නිසා දැන් ප්‍රොම්ප්ට් එක මීට වඩා quality එක දුන්නා නම් අපිට මේක ලස්සනට එකපාරම ගන්න පුළුවන්. දැන් පොඩි පොඩි ෆයින් ටියුන්ස් ටිකක් කරන්න තියෙන්නේ. හැබැයි ඒකනුත් අර වගේ වැඩ ටික ඔක්කොම මේ වෙලා දෙනවා. right? මෙතන දැන් හරි කියලා අපි එකපාරක් තා බලමු. right මෙන්න මෙතන මේ පොඩි error එකක් එනවා. මේ error එක මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. මේ right. ඒක ලොකු ගැටලුවක් අපි ඉස්සරහ ඉගෙන ගමු කොහොමද කරන්න කියලා. මේක හරි ප්‍රොම්ප්ට් එක මම දෙන්නම් ඔයාලට කියලා කරන්න කොහොමද කියලා. අපිට බලන්න ඇත්තට මේ වගේ දැන් මේකෙත් අපි 80ක් 90ක්ද වැටීම ඉවර කරලා තියෙන්නේ. දැන් මේ ඩෑෂ්බෝඩ් එකට අවශ්‍ය කරන මේ හැම කෝඩ් එකක්ම ලියලා තියෙන විෂුවලයිසේෂන් පාර්ට් එක දැන් පොඩ්ඩක් හිරවුනේ. මේ හැම කෝඩ් එකක්ම රේෂියෝ ඇනලිසිස් ඔක්කොම ටික මෙයා දැන් ලියලා දැන් අපිට දැන් විෂුවල්ස් ඕන නම් අපිට සරලවම තියෙන්නේ මේ වගේ විෂුවල්ස් දාගෙන අපිට මේක සරලවම ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට total sales මට බලන්න පුළුවන් නම් බලන්න ඕන නම් product wise මෙන්න මේ වගේ අපිට product wise මේක ගන්න පුළුවන්. මේ trend chart එක මට බලන්න ඕන නම් trend chart එක මට මෙන්න මේ විදිහට හරිම ලේසියි. දැන් profit wise trend chart එක unit sold trend chart එක බලන්න ඕන නම් මේ විදිහට මට බලන්න පුළුවන්. දැන් date එකට wise බලන්න එහෙනම් date එකේ trend එකට මට බලන්න පුළුවන්. right මෙන්න මේ විදිහට ඊට සරලවම මේවා කරගන්න පුළුවන්. right දැන් මේකට දැන් ඉතර තියෙන total sales නේ. දැන් මට තව trend එකක් බලන්න ඕන නම් මේකට මට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ total sales වෙනකොට unit වෙනකොට මට බලන්න පුළුවන් වුණා කොච්චර profit එක තිබ්බද කියලා. right මේ විදිහට. يعني එක වගේ trend එකක් තමයි තියෙන්නේ ඒකේ. දැන් අපි average sale price එක බලමු කොච්චරක් තියෙනවද කියලා ඒකාලේ. මෙන්න මේ වගේ බලන්න පුළුවන්. right profit margin. මම දැන් එක වගේ තමයි යන්නේ ගොඩක් කර එක වගේ නිසා මේක ඒක විතර බලන්න පුළුවන් මේක. right ඊට පස්සේ මේක තව තියෙනවා මේ අපිට බලන්න පුළුවන් මේ table එකක් වගේ දාගෙන කොච්චරක් country wise කොහොමද profit last year කොච්චරක් තිබ්බද කොච්චරක් growth එකක් තිබ්බද මේ වගේ හැම දෙයක්ම මෙයා කරලා දෙනවා අපිට automatically මේ හැමදේම අපිට මෙයා කරලා දීලා තියෙන්නේ. දැන් මේකේ මේ අවශ්‍ය කරන හැම analytics එකක්ම මෙයා හදලා දීලා තියෙනවා. ඒක අපිට මේක දැන් drag and drop කරන්න විතරයි තියෙනවා. visualization part එක පොඩ්ඩක් හිරවුණා යා. නැත්නම් ඒකත් මෙයා කරලා දෙනවා අපිට පොඩ්ඩක් අපි ඒක ඉස්සරහ බලමු කොහොමද කරගන්නේ කියලා. මොන විදිහට මේ AI පාවිච්චි කරලා අපිට වැඩ ටික කරගන්න ටික අපිට 10 ගුණයක් විතර වේගෙන් කරන්න පුළුවන්. මොකද ඉස්සර මේ වගේ report එකක් ගන්න සමහර සතියක් දෙකක් යන්න පුළුවන්. දැන් ඔයාලට පැය කිහිපයක් කරලා මම ඔයාලට කියලා දෙන අන්තිමට පැය කිහිපයක් කරලාදී සම්පූර්ණ report එකක් end to end කරන්න කොහොමද කියලා කියලා දෙනවා. අපි ඒකත් ඉස්සරහ ඉගෙන ගමු කොහොමද මේ Claude සහ MCP සහ පාවිච්චි කරලා මේක අපි හදාගන්නේ කොහොමද කියලා මම ඉස්සරහ කියලා දෙනවා. මේක අර මම ChatGPT වගේ පාවිච්චි කරන්නේ නැහැ. ChatGPT ඇත්තටම advance මදි tool එකක් විතර අපි වැඩේ කරන්නේ. ඒක නිසා තමයි මේ Claude කියන tool එක පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරලා ඉස්සරහට ඉගෙන ගමු කොහොමද ඒක කරන්න කියලා. ඊට වඩා මම කියලා දෙන්නේ Claude Code කියන ටෙක්නික් එක තමයි කියලා දෙන්නේ ඉස්සරහට. Claude Code එක use කරලා මේක කරන්න කොහොමද කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු. ඕකේ එකත් එක්කම සෙෂන් එක මෙතනින් ඉවර කරනවා. කාටද කෙනෙක්ට මොකක් කරේ ගැටියක් තියෙනවද අපි කතා කරපු දේවල් සම්බන්ධව ඕදිවි. ඔව් අපි දැන් මේ වගේ එකක් කරනකොට රිස්ක් එකක් නැද්ද data වල? අපේ ෆයිල් එකට full access දෙනවා එකත් එක්ක වෙන dataත් එයා read කරන්න ගන්නවද නැත්නම් අපිට කොහොමද ෂුවර් කරන්නේ මේ ෆයිල් එක විතරයි මෙයා read කරන්නේ කියලා? අපි allow කරන එක ෆයිල් එකකට folder access එකක් දෙන්නේ ඒක නේ අර. folder විතරක් දෙන්න access දෙන්නේ. මේතර access දෙන අනිත් එක මේ අපිට පුළුවන් දැන් මේකේ මම ඔයාලට වෙන chat එකකින් කරේ chat එක නැතුව අපිට පුළුවන් මේක මම ඔයාලට ඉස්සර කියලා දෙන්නම් මේ Claude code එක terminal එක VS code එක තමයි මේක අපි කරන්න ඕනේ Visual Studio Code කියලා මට අහලා ඇති tool එක. අපි ඒක ඇතුළත තමයි මේක කරන run කරන්න ඕනේ. ඒක ඇතුළත අපිට පුළුවන් private
large language model එකක්. ඒ කියන්නේ දැන් ඔයාලා හතනේ Google ලා විතර එල්ලාම කියලා Google large language model එකක් තියෙනවා. ඒක ඇවිල්ලා මේ අපේ කම්පියුටර් එකට තමයි රන් වෙන්නේ. ඒ කියන්නේ එළිය ඉන්ටර්නෙට් එකත් එක්ක කොහොත් කනෙක්ෂන් එකක් නැහැ ඒක. ඒතර ඒ වගේ LLM එක රන් කරොත් එහෙම මේ අපේ data කොහොමවත් එළියට කියන්නේ cloud එකවත් ගන්නෙ නැහැ. ඒ වගේ කරන්න අපි ඉස්සරහට security concern එක මම කියලා දෙන්නම් කොහොමද LLM එකක් මේ large llama වගේ language model එකක් කොහොමද අපි කම්පියුටර් ඇතුලේ set up කරගෙන ඒක රන් කරන්න කියලා ඉස්සරහට කියලා දෙන්නමයි. හරි okay. Okay. Any other question from anyone? Okay. Right. No question. Okay. Great. එහෙනම් අපි ඊළඟ session එක අපි next week පටන් ගමු. මම හිතන්නේ sorry මේ මම plan කරේ අත්‍තරම පැය කමාරකට පැය 2යි විනාඩි 10ක් විතර ගිහිල්ලා තියෙනවා. මේ time එක මම ගත්තේ අර detail වලට කියලා දෙන්න මොකද්ද වෙන්නේ කියලා. ඒතර අපි next week එකේ අපි ඊළඟ session එක පටන් ගන්නවා. next week එකේ same time පටන් ගන්න. ඒක next week එකේ පැය 2කමාරක session එකක් තියෙනවා. يعني උදේ sorry මේ 3 ඉඳලා 5මාරකම් තියෙනවා අපි session එක. ඔයාලා පුළුවන් ඔයාලගේ coordinator message එකක් දාන්න. coordinator message එක ඔයාලට දායිකොම ඔයාලට reply කරන්න පුළුවන් session එක continue කරන්න plan කරනවා නම් message එකක් දාන්න. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගේ presentation එකයි video එක ඔයාලට හම්බෙයි තාටිය මෙතන අද දවස් ඇතුළත නැත්නම් හෙට උදේ video එක හම්බෙයි. ඔයාලට පුළුවන් ඒකෙන් number එක අරගෙන මට කතා කරන්න පුළුවන් වුණාම ගැටලුවක් තියෙනවා නම් මගෙත් එක්ක කතා කරන්න පුළුවන්. Right? Okay, thank you very much. I hope you had a productive session and see you in the next class, everyone. Thank you so much.